Bu සන්ධ්‍යාවක් කියවයි මොන්ටම. සුසන්ධ්‍යාවක් කියවයි සර්. සන්ධ්‍යාවක් කියවා සර්. හරි. අපි අද දවසට අදාළ අපේ අලුත් ක්‍රිෂ්ණමූර්ති පන්තියේ වැඩවලට ආරම්භ කරමු එහෙනම්. සියලු දෙනාටම මුලින්ම සුබ සන්ධ්‍යාවක් වේවා. එතකොට අපේ සහභාගී අලුතෙන් ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න ගොඩක් තාම සම්බන්ධ වෙලා නැහැ. මයික් හරි හැමෝටම ඇහෙනවනේ මම කියන දේ. සියලු දෙනාටම ඇහෙනවද? ඔව් සර්. එහෙනම් සර්. හරි. එහෙනම් අපි අද අපේ අද ආරම්භ වන අලුත් ක්‍රිෂ්ණමූර්ති පන්තියට සහභාගී වෙනකොට සියලු දෙනාම සන්දිසින ස්ටෝජි වෙතින් සාදරයෙන් පිළිගන්නවා. එතකොට අද ඉතින් මම ඔයගලන්ට ඇත්තටම උගන්වන්න බලාපොරොත්තුවක් අද නැහැ. මම ඔයගලන්ට උගන්වන්න අපි මේ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂ පාඨමාලාව තුළ අපි ඉගෙන ගන්න මොනවද කියලා මම අද ඔයගලන්ට කියලා දෙන්නම්. එතකොට ඉස්සරහට දැන් ලබන සතියේ ඉඳන් අපි අපේ සුපුරුදු විෂය පාඨමාලාව පටන් ගන්නවා. විෂය මාලාව පටන් ගන්නවා. මම අද ඔයගලන්ට චුට්ටක් හඳුන්වලා දෙන්නම් අපි මොනවද මේ ජ්‍යොතිෂ පන්තිය තුළ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ මම මෙතනදී ඔයගලන්ට පෙන්වලා දෙන දේවල් වලට අමතරව ගොඩක් දේවල් ඔයගලන්ට මේ පන්තිය තුළ ඉගෙන ගන්න ලැබෙනවා. මම ඔයගලන්ට මාස 7ක කාලයක් දීලා තිනවා. උත්සාහ කරමු මාස 4ට ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඉතින් මෙතන ජ්‍යොතිෂ දැනුම තියන අයත් ඇති නැති අයත් ඇති. සමහර අය ජ්‍යොතිෂය මෙතනින්ම ආරම්භ කරනවා වෙන්නත් පුළුවන්. මගේ මුල් පන්ති වලත් ඒ වගේ අය හිටියා. ජ්‍යොතිෂ ජීවිතය ආරම්භ කරපු මගේ මුල් පන්තියෙන් ආරම්භ කරපු අයත් හිටියා. ඉතින් මෙතනත් ඒ වගේ සමහර ඉන්නත් පුළුවන්. ඒකින්ද මම මේ පාඨමාලාව ඔයගලන්ට උගන්වන්නේ බේසික් එකේ සිට උගන්වන්නේ. ඒකින්ද මොකද බේසික් එක අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. බේසික් එක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මොකද බේසික් එක හොඳ වුණොත් තමයි අපේ ගමන හොඳ වෙන්නේ. අපි එහෙම මේක අල්ලගන්න ගියොත් එහෙම අපිට ඇත්තටම එතකොට අපිට දෙයක් හරියට කරගන්න බැරුව යනවා. ඒක නිසා අපි මේක මුලින්දම්ම සරලව ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තොත් ඔයගලන්ට පහසුවෙන්ම ඔයගලන්ගේ ජීවිතවලට ඔයගලන්ගේ කේන්දරවල තියෙන ගැටලු පවා ඔයගලන්ට විසඳ ගන්න හැකියාව තියෙන. ඒ වගේම තමයි ඔයගලන්ට දහසක් දෙනාට උපකාර කරන්න ඔයගලන්ට හැකියාව ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා මේ කියලා දෙන්න. මොකද මාස 6කින් ඇත්තටම ජ්‍යොතිෂවේදියෙක් වෙන්න බෑ. ඒක තමයි සත්‍යම කතාව. මම දැන් අවුරුදු 17ක් තිස්සේ ජ්‍යොතිෂය කරන්නේ. මම විවිධ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තා. ගොඩාක් කාලයක් තිස්සේ ඉගෙන ගත්තා. මම මූලික ගමන මගේ ආරම්භ වුණේ ලංකා පංචාංගලික ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරට. ඒ පංචාංගලිතේ කර්තෘ තමයි අපේ රෝන් ආර්.කේ. රෝන් සිසු කුමාර සර්. එතුමාගේ පුතාගෙන් තමයි මම ඉගෙන ගත්තේ. මම පන්ති ඉන්න කාලේ තමයි එතුමා නැති වුණේ. ඉතින් ඒ වගේ ලොකු දීර්ඝ ගමනක් ආපු කෙනෙක් මමත් ඇවිල්ලා විවිධ ජ්‍යොතිෂකම ආධාරලා බැලුවා, පරීක්ෂා කරුවා, ගවේෂණය කරා. එහෙම කරලා තමයි අන්තිමේදී මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන එකේ තියෙන නිර්වද්‍යතාවය මට තේරිච්ච නිසා මම ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය එකේ උගන්වන්න තීරණය කරා. ඒ නිසා මේ අවස්ථාව තමයි ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාවෙන් පුරින් ප්‍රයෝජන ගන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. එතකොට අපි බලමු අපි ඉගෙන ගන්නට නියමිත විෂය මාලා මොකක්ද කියලා. අපි අද මොකක්වත් ඉගෙන ගන්න කටයුතු අද කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් අපි ඉගෙන ගන්නේ මොනවද කියලා. ඉතින් මම මේ පෙන්නලා දෙන කාරණා වලට අමතරව ඇත්තටම ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න මේ පන්තිය තුල ලැබෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට මම කියනවා ඉස්සෙල්ලාම අපි සාර්ථක වෙන්න ඕන. මොකද අපි ඉගෙන ගන්න දැන් මේ පන්තිය තුලින් ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේවල් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ කේන්ද්‍රවලට ඔයගොල්ලන්ගේ දරුවන්ගේ ඔයගොල්ලන්ගේ මහත්තයාගේ ඔයගොල්ලන්ගේ සහෝදරයන්ගේ අම්මා තාත්තගේ ජන්මපත් වලට දාලා ඔයගොල්ලෝ බලන්න මේවා ගැලපෙනවද කියලා, මේ හරිද කියලා බලන්න. මේ කියන දේවල් ඒවට මැච් වෙනවද කියලා බලන්න. එතකොට තමයි ඔයගොල්ලන්ගේ හිතට එතකොට අර නිශ්චිත භාවයක් ඇති වෙනවා. මේ ඉගෙන ගන්න දේවල් සාර්ථකයි හොඳයි කියලා ඔයගොල්ලන් නිශ්චිත භාවයක් ඇති වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් අනිත් අයගේ කේන්ද්‍රවලට දාලා බලන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් මේ මේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න කරුණු කාරණා ඇත්තටම මේවා ඒගොල්ලන් කේන්දරවල ඔයගොල්ලෝ දකින්නකොට ඔයගොල්ලන්ට ඒක එතකොට
විශ්වාසයක් ඇති වෙනවා ඉගෙන ගන්න කරුණු කාරණා ගැන. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් අනිත් අය කේන්ද්‍ර වලට දාලා මේවා පරීක්ෂා කරලා බලන්න. එතකොට තමයි අපි කරන දේවල් වල සාර්ථක භාවය අපිට ලැබෙන්නේ. තේරුණා? අපි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඉගෙන ගන්න යන්නේ. ඒකින්ද හොඳින් මතක තියාගන්න ඕන ක්‍රිෂ්ණමූර්ති වලට අමතරව මම ඔයගලන්ට නාඩි ජ්‍යොතිෂය ගැනත් නාඩි ජ්‍යොතිෂය උගන්වන්නේ නැහැ. මම ඔයගලන්ට නාඩි ජ්‍යොතිෂය තුල තියෙන කම්බිනේෂන් කියන්නේ නාඩි යෝග. නාඩි යෝග තියෙනවා. ග්‍රහයන් සම්බන්ධ වුණාම නාඩි වලින් ගන්න යෝග ගොඩාක් තියෙනවා. ඒ යෝග 150 200ක් විතර මම ඔයගලන්ට කියලා දෙනවා. සාමාන්‍ය කේන්ද්‍රයක ඔයගොල්ලෝ දෙයක් දැක්කම ඔයගලන්ට හඳුර ගන්න පුළුවන් වෙනවා මේ ජන්මියා මොන වගේ කෙනෙක්ද, මෙයාගේ මොන වගේ අම්මා තාත්තා කොහොමද, ඒ වගේ දේවල් මම ඔයගලන්ට ඉගෙන ඊට පස්සේ නාඩි ගැනත් මම ඔයගලන්ට ටිකක් යම් අවශ්‍යම කරුණු ටිකක් මම ඔයගලන්ට වැදගත් වෙන කරුණු කාරණා කීපයක් මම ඔයගලන්ට නාඩි ජ්‍යොතිෂය ගැන කියලා දෙනවා. බිර්ගුනන්දි නාඩි ජ්‍යොතිෂය ගැන කියලා දෙනවා මේකට අමතරව. ඊට පස්සේ තවත් එකක් තමයි මේ ජ්‍යොතිෂය පාඨමාලාව වල ඔයගලන්ට ඉගෙන ගන්න හිට් තියරි කියන තවත් විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. ඒක ක්‍රිෂ්ණමූර්ති පද්ධතියටම තමයි ඒක ඈඳිලා තියෙන්නේ. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියත් එක්කම සම්බන්ධ වෙලා යන එකක්. මොකද මේ හිට් තියරි කියන එක මේ ලංකාවේ කිසි කෙනෙක් භාවිතා කරන තියරි එකක් නෙමෙයි. ඒක ලංකාවේ ඔයගොල්ලන්ට ඇත්තටම කොහෙත්මත් ඒවා ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා පැන්දිලා ඉන්න ඔයගොල්ලෝ දිගටම පැන්දිලා හිටියොත් ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් මේ පන්තිය තුල ඇත්තටම ඉගෙන ගන්න ලැබෙනවා. ඒක අපේ මගේ පරණ පන්තියේ ඉන්න අය ඒව දන්නවා. හරිද? ඒක නිසා එතකොට ඔයගොල්ලන්ට මොනවාරි මේ පාඨමාලාව ගැන ඔයගොල්ලන්ට ඉස්සරහට අපි මාස 7ක් වගේ කාලයක් අපි එකට යන්න ඕන මේ ගමන. ඒ නිසා ඔයගොල්ලන්ට මොනවාරි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඕනම අවස්ථාවක ඔයගොල්ලෝ කතා කරන්න. ඉතින් මේ ගෲප් එකේ මම ඔයගොල්ලන්ට ක්‍රිෂ්ණමූර්ති පාඨමාලා උගන්වන ගුරුවරයා සමන්ත ප්‍රනාන්දු. එතකොට මීට අමතරව මේක ඇඩ්මින් ඉන්නවා තමයි අපේ හේෂා කත්රිය ආරච්චි කියන මිස්ටර්. ඔයගොල්ලන්ට ඕනම දෙයක් ඔයගොල්ලන්ට ඇති වෙන ඕනම ගැටලුවක් එයාට කියන්න පුළුවන් කියලා ඒ ගැටලු විසඳ ගන්න පුළුවන්. හරිද? එතකොට අනිත් එක තමයි ඔයගොල්ලෝ මේ පාඨමාලාව දැන් මේ මම මේම කරුණු කාරණා කියාගෙන යන අතරේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පොත් දෙකක් තියාගන්න, CR පොත් දෙකක් තියාගන්න. එකක් තමයි ඔයගොල්ලෝ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අදාළව එක පොතක් භාවිතා කරන්න. අනිත් පොත ඔයගොල්ලෝ නාඩි ජ්‍යොතිෂයට තියාගන්න. මොකද ඒ කරුණු කාරණා දෙක වෙන වෙනම ඔයගොල්ලෝ භාවිතා කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ අනිත් මේ කියන කරුණු කාරණා අනිවාර්යයෙන්ම ලියා ගන්න උත්සාහ කරන්න. මොකද ලියනවා කියන්නේ ඔයගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම අර ඇස්ට්‍රොලොජි වලට තියෙන ඇට්‍රිබියුට් එක අනිවාර්යයෙන්ම වැඩි දියුණු වෙනවා. මොකද ඇස්ට්‍රොලොජි වලට කාරක ග්‍රහය තමයි කේතු ග්‍රහතුමන්. එතකොට අපි ලියනකොට ඇස්ට්‍රොලොජි වලට කාරකයි ලියන කියන වැඩවලට ටයිප් කරන ඒවාට කේතු කාරකයි. එතකොට ඔයගොල්ලෝ ලියනකොට නැත්නම් කවුරු හරි කමන්න කාටත් පුළුවන් ටයිප් කරලා PDF එකක් හරි හදාගන්න මේ කියන කරුණු කාරණා සම්බන්ධ කරගන්න ඕගොල්ලන්ගේ භාවිතය සඳහා. එතකොට කේතු ග්‍රහතුමන් කේන්දරය තුල ඔයගොල්ලන්ගේ බලවත් වෙනවා. කේතු ග්‍රහතුමන් බලවත් වෙනවා කියන්නේ ඔයගොල්ලන්ට ජ්‍යොතිෂ පැත්තෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හරිද? ඒක නිසා මේ කරුණු කාරණා ලියා ගන්න. මම අවශ්‍ය දේවල් වලට ඔයගොල්ලන්ට PDF සකස් කරලා දෙනවා. මොකද දැන් අපි භාව 12ක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. 1 2 3 4 කියලා වාමාර්ථව තමයි භාව ගණනය කරන්නේ. එතකොට මේ ගණනය කරන අතර ඔයගොල්ලන්ට පුළුවන් එතකොට අපි පළවෙනි භාවය ගැන දවසක් කතා කරනවා නම් මේ පළවෙනි භාවය සම්බන්ධ PDF එකක් මම ඔයගොල්ලන්ට හදලා දෙනවා. හරිද? එතකොට අපි සාමාන්‍ය රැකියාව ගැන කතා කරොත් එimhe රැකියාව සම්බන්ධ PDF එක මම ඔයගොල්ලන්ට හදලා දෙනවා. විවාහය ගැන කතා කරොත් විවාහය කතා කරන දවසට කතා කරපු දවසට දවස් 2-3කට විතර පස්සේ මම ඔයගොල්ලන්ට විවාහය සම්බන්ධව PDF එකක් දෙනවා. ඒව ඔයගොල්ලෝ තමන් ළඟ පරිස්සමට තියාගන්න ඕන. හරිද? එතකොට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල රයිට් ඔයගොල්ලෝ සියලු දෙනාම ඔයගොල්ලෝ මම හිතනවා ජ්‍යොතිෂයට එනවා කියන්නේ ඇත්තටම ඒක තමන්ගේ වාසනාවක් තියෙන්න ඕන. පෙර මේ වගේ උතුම් විෂයක් හදාරන්න තමන්ට ලැබෙන්නේ විශ්වයෙන් මොකක් ලැබිච්ච අවස්ථාවක් නිසා. ඒ නිසා මේ කරුණු කාරණා වලට අදාළ වෙන්නේ අපිට ගණ දෙයියන්ගේ ආශිර්වාදය පිහිට අපිට අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. අපි ඒ වගේම සරස්වති මෑණියන්ගේ පිහිට අනිවාර්යෙන් අපිට ලැබෙන්න ඕන. ඒක නිසා ඔයගොල්ලෝ හැමෝම ගණ දෙයියන්ව පොඩ්ඩක් සිහිපත් කරන්න. මේ අපි කතන්දර ටික ඉතුරු කතන්දර ටික පටන් ගන්න ඉස්සෙල්ලා හොඳේ. මම විනාඩි 2-3ක් ඔයගලන්ට දෙනවා ගණ දෙයියන්ව සිහිපත් කරන්න. මගේ මේකේ මේ ලොග් වෙන්න බෑ මේකට පොඩි ගැටලුව මගේ ෆෝන් එකෙන් ලොග් වුණා. ලොග් වෙන්න අමාරු වුණා. නෑ මේ ටෙක්නිකල් පොඩි දවස් මේ WhatsApp එකෙන් පාස්වර්ඩ් හරි ගියේ නෑ. ඊට පස්සේ WhatsApp ලොග් වුණාට වාගේ ලොග් වෙලා මම ඒක මේ කරගෙන පස්සේ වෙලා යනවනේ. මේකට එහෙම ලොග්
නෑ. තමන් මයික් එක ඕෆ් කරගෙන අවශ්‍ය වෙලාවට මයික් ඔන් කරන්න හැමෝම මයික් එක ඕෆ් කරගෙන තමන්ට මොනවා හරි අවශ්‍යතාවයක් තිබිච්ච වෙලාවට පමණක් මයික් එක ඔන් කරගන්න. නැත්නම් ඔයගොල්ලෝ ගෙදර කතා වෙන ඒවාත් ඔක්කොම මේ අපිට හැයෙනවා. ඒක නිසා අවශ්‍ය වෙලාවට මොන හරි දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියෙන වෙලාවක පමණක් මයික් එක තමන්ගේ ඔන් කරගන්න. කිසි ගැටලුවක් නැහැ ගැන හොඳේ. හරි. හරිද ඔක්කොම? හරි සර්. හැමෝම හරි. එතකොට රයිට්. ඉතින් එහෙනම් රයිට්. අපි බලමු අපි ඉගෙන ගන්න මොනවද කියලා අද ඉතින් ලොකුවට අපි දෙයක් කරන්න බලාපොරොත්තුවක් ඇත්තටම මම නැහැ. අපි චුට්ටක් අද කතා කරමු අපි අඳුර ගන්නත් ඕන. අනිත් එක තමයි ලබන සතියේ ඉඳන් ඕගොල්ලෝ සියලු දෙනා සහභාගී වෙන අය අනිවාර්යයෙන්ම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න වග බලා ගන්න. මොකද අපි කතා කරන්න ඕන අපි දැනගන්න ඕන ගුරුවරයා ඔයගොල්ලෝ අඳුර ගන්න ඕන. ගුරුවරයෙක් වුණාම තමන්ගේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් අඳුර ගන්න ඕන. අනිත් එක ඔයගොල්ලෝ මොන වයස් කාණ්ඩවල වුණත් මොන පරතරවල වුණත් මට ඔයගොල්ලෝ සියලු දෙනාම එක හා සමානයි. මට මගේ දරුවෝ වගේ ඔයගොල්ලෝ සියලු දෙනාම. මම දන්න දේ අවංකවම ගුරු මුස්තියකින් තොරව නිවැරදිව ඔයගොල්ලන්ට ලබා දෙන එක තමයි මගේ යුතුයකම සහ කාර්යභාරය වෙලා තියෙන්නේ. ඒක නිසා මම කරන දේ මම හරියට අනිවාර්යයෙන්ම කරනවා. ඔයගොල්ලෝ ඒ ගැන චූටි සැකයක්වත් තියාගන්න එපා. හරිද? ක්‍රිෂ්ණමූර්ති මා ඔයගොල්ලන්ට උගන්වන්න යන්නේ මාස 7ක් මා ඔයගොල්ලන්ට කාලෙ දීලා මේ මාස 7 ඇතුළත අපි ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම මේ ශාස්ත්‍රය ඔයගොල්ලන්ට වෙනත් අයට වඩා වෙනත් තැනකින් ඔයගොල්ලෝ ඉගෙන ගන්නට වඩා දේවල් ගොඩාක් ඔයගොල්ලන් මේ පන්තිය තුල ඉගෙන ගන්න ලැබෙනවා. මම ඒ ගැන ඔයගොල්ලන්ට කැරන් කරනවා 100% 100%. හරිද? එතකොට ඔයගොල්ලෝ අපි විෂ්ණු දෙවියන්ව ගණදෙවියන්ව සරස්වති මෑණියන්ව සිහිපත් කරාට පස්සේ අපි අපේ ගුරුතුමා තමයි මේ ඉන්නේ. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා. කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමන් තමයි අපිට මේ ක්‍රිෂ්ණමූර්ති කියන බොහොම මහන්සි වෙලා ශ්‍රමයෙන් යුතුව තවත් ශාස්ත්‍ර කිහිපයක් එකට එකතු කරලා හදපු අති විශිෂ්ට ක්‍රමයක් අද්විතීය ක්‍රමයක් තමයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය. කියන්නේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අපිට දායද කරලා දුන්නේ මෙන්න මේ උතුමන්. එතකොට අපි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඉගෙන ගන්න අය වශයෙන් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය හදාරන අය වශයෙන් අනිවාර්යයෙන්ම අපේ ගුරුතුමන් අපේ ගුරුකුලයේ නිර්මාතෘ මේ ඉන්නේ. ගුරුකුලයේ නිර්මාතෘ කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමන්ව අපි ආදරෙන් ගෞරවයෙන් භක්තිපූර්වක අපි අනිවාර්යයෙන්ම සිහිපත් කරන්න ඕන. ඔයගොල්ලෝ මොන වැඩේ කරන්න ගියත් ඔයගොල්ලෝ කාගේ කේන්දරයක් බලන්න ගත්තත් අනිවාර්යෙන් ගණදෙවියන් සරස්වති මෑණියන් සිහි කරනවා වගේම ක්‍රිෂ්ණමූර්ති පඬිතුමත් අනිවාර්යයෙන්ම සිහිපත් කරන්න අපිට මේ කරන්න යන දෙයට අනිවාර්යයෙන්ම ශක්තිය ධෛර්යය දෙන්න කියලා ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. හරිද? එතකොට අපි මේ පාඨමාලාව තුළ ගොඩක් දේවල් මම ඔයගොල්ලන්ට ඉගෙන ගන්නවා. ක්‍රිෂ්ණමූර්ති වලින් එහාට ගිය දේවල් පවා ඉගෙන ගන්නවා. හරිද? එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අදාළ සියලුම දේවල් ඔයගොල්ලන්ට ගන්නවා. කිසිම දෙයක් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අදාළ හැමදේම ගන්නවා. ඊට අමතරව තමයි ඔයගොල්ලන්ට කි බිර්ගු නන්දි නාඩි කියන ජෝතිෂය බිර්ගු රිෂිතුමා විසින් හඳුන්වලා දීලා තියෙන නන්දි රිෂිතුමත් එක්ක එකතු වෙලා හදපු බිර්ගු නන්දි නාඩි කියන ඒ අද්විතීය ජෝතිෂ ක්‍රමවේදයෙන් ඒ කම්බිනේෂන් කියන්නේ ග්‍රහයන්ගේ යෝග තියෙනවා 150 200ක් විතර මා ළඟ තියෙනවා. මම ඒවා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියලා දෙනවා සියලුම යෝග. ඊට අමතරව තව තියෙනවා දේවල් ටිකක්. එතකොට ඒ වෙලද අපි කියමු කාගේර කෙනෙකුගේ රාහු ඉන්නවා ලග්නේ. එතකොට කාගේර කෙනෙකුගේ රාහු ලග්නේ ඉන්නවා නම් මේක ඔයගොල්ලන්ට දැක්ක ගමන් දෙයක් කියන්න පුළුවන්. එකක් තමයි හොඳට මතක තියාගන්න අපි මේ කරුණු කාරණා ඉස්සරහට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙනවා. මම මේ එක දෙයක් ඔයගොල්ලන්ට කියන්නේ. රාහු ලග්නේ ඉන්න කවුරු හරි ඉන්නවද අපේ පන්තියට සහභාගී වෙලා? දරුවෙක් හරි සහෝදරෙක් හරි කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද රාහු ලග්නේ? ඒගොල්ලන්ගේ පුරුද්දක් තියෙනවා වැසිකිළියට ගියාට පස්සේ টয়ලට් එකේ දොර වහන්න නැතුව එනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගෙදර කවුරු හරි ඉන්නවා නම් රාහු ලග්නේ ඉන්න කෙනෙක් ඒගොල්ලන්ගේ ගෙදර බොහෝ දුරට টয়ලට් එකේ දොර ඇරලා තමයි නිතරම තියෙන්නේ. ඒක එකක්. ගොඩක් තියෙනවා. මම එකක් දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අනිත් එක තමයි රාහු ලග්නේ ඉන්නකොට ගෙදර බොහෝ දුරට කාමර 3ක් තියෙනවා. එක කාමරයක් නිතරම වහලා තමයි තියෙන්නේ හැම වෙලේම. මේ කාමරේ පාවිච්චියට ගන්න නැහැ. හරිද? එතකොට දැන් අපි දන්නවා දැන් සඳු වටේ හිටියොත් එහෙම කාගේද. එතකොට මෙන්න මේ වගේ ෂෝට් කට් තියෙනවා. ඔයගොල්ලන්ට දැක්කම මම දැන් කාගේ රාහු හරි දා ඉන්නවනම් ඒගොල්ලෝ බොහෝ එක්ක විදේශගත සම්බන්ධ වලට රැකියාවල් කරනවා. රාහු හරි රවි හරි දෙන්නම. හරිද? විදේශගත දේවල් වලට සම්බන්ධ වෙලා රැකියාවල් නැත්තම් ඒගොල්ලන්ට කොහෙන් හරි විදේශ ආදායම් එනවා. විදේශයෙන් මොකක් හරි මුදලක් ඒගොල්ලන්ට මාසිකව හරි කොහොම හරි ලැබෙනවා. නැත්තම් ඒගොල්ලන් තව විනෝදාංශයක් තියෙනවා. ඒගොල්ලෝ විදේශගත මුදල් එකතු කරනවා. එක්ක කාසි එහෙම නැත්තම් විදේශ නෝට්ටු එකතු කරනවා. ඒගොල්ලෝ ඒ වගේ පුරුද්දක් මොකක් හරි
ඔය ලින්ක් එකක් අනිවාර්යයෙන්ම එයා තුල තියෙනවා. හැබැයි නිකන් හරි ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ බලන කේන්දරයක කාගේ හරි රවි 10 ඉන්නවා. නමුත් ඔය කියන දේ නැති වුණොත් ඕක 100% තියෙන්න ඕන. ඕක නැති වුණොත් අනිවාර්යයෙන්ම එයාගේ මේ රවි 10ට වැඩ කරන්නේ නැහැ. රවි ඉන්නේ එක්ක 11 නැත්තම් 9 වෙන්න තුල. හරිද? දැන් කුජ 6 ඉන්නකොට නියපොතු හපනවා. මේ වගේ ගොඩක් දේවල් දැන් ඕගොල්ලන්ට දැක්ක ගමන් මිනිස්සෙක් ඉම්ප්‍රෙස් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ දැන් සඳු කාගේ හරි අටේ ඉන්නනම් දියේ ගිලෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ ගෙදර බිත්ති පුස් කරනවා, ගෙදර වතුර ලීක්. ඒ කියන්නේ ගෙදර දුර්වලයි. ගෙදර ආර්ථික තත්ත්වය දුර්වලයි. සඳු අටේ ඉඳගෙන ගෙදර වතුර ලීක් වෙනවා නම් ඉතින් මෙන්න මේ වගේ කාරණා ගොඩාක් තියෙනවා ඕගොල්ලන්ට ඉගෙන ගන්න මේ පන්තිය තුල. හරිද? එතකොට මම ඒවා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට කියලා දෙනවා. එතකොට මේ ක්‍රිෂ්ණමූර්ති පාලාව තුල අපි පාඨමාලාව තුල අපි ඉගෙන ගන්නට නියමිත කරුණු සම්ප්‍රදායික ජ්‍යොතිෂය සහ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය අතර වෙනස මම ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඇයි අපි මේ දෙක ඇයි ක්‍රිෂ්ණමූර්ති මඩිතුමා ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය කියලා එකක් හැදුවේ? මේ දැන් පරාසර ජ්‍යොතිෂය කියන්නේ වැරදි එකක් නෙමෙයි. පරාසර ජ්‍යොතිෂය කියන්නේ අති විශිෂ්ට ජ්‍යොතිෂ ක්‍රමයේදයක්. නමුත් සරලව කරන්න බෑ කිසි කෙනෙකුට. දැන් අපි රාශි කේන්දරේ බලලා පලාපල කියන්න යනවනේ. රාශි කේන්දරේ බලලා පරාසර ජ්‍යොතිෂ ක්‍රමවේදය තුලින් රාශි කේන්දරේ බලලා පලාපල කියන්න බෑ. එතකොට ඔයගොල්ලෝ රැකියාව බලනවා නම් දසාංශය ගැන බලන්න ඕන. විවාහය ගැන බලනවා නම් නවාංශය බලන්න ඕන. දරුපල ගැන බලනවා නම් සප්තාංශය බලන්න ඕන. හරිද? එතකොට සහෝදරයෝ ගැන බලනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දීර්ඝාන කේන්දරේ බලන්න. ධනය ගැන බලනවා නම් අයියා ආපුහම බලන්න ඕනේ. මේ වගේ හැම අයියා එකකම කැමතියි. වර්ග සටහනක් දීලා දෙනවා. ඊට පස්සේ ග්‍රහයන්ගේ ගෝචර ගණන් හරිද? වර්ග බලනවා නම් ඔයගොල්ලෝ අෂ්ටක වර්ග භාවිතා කරන්න ඕන. මේ වගේ ගොඩක් ක්‍රම. එතකොට බැයිද? දැන් අපිට ගොඩාක් මනස වේසවන්න ඕන. ඒකෙන් හොඳට පලාපල කියන මිනිස්සු ඉන්නවා මේ පරාසර ජ්‍යොතිෂ. නමුත් හැමෝන්ට මේක සරල නෑ. සමහරගේ පලාපල වර්ධිනවා කියන ඒවා. ඒ වෙන හේතුව අර සරලව පලාපල කියන්නේ නැහැ. සරලව පලාපල කියන්න බෑ පරාසර ක්‍රමවේදය තුලින්. එතකොට අන්න ඒ වගේ දේවල් නිසා තමයි ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා විසින් මේ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂ ක්‍රමවේදය හඳුන්වලා දුන්නේ. ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂ ක්‍රමවේදය තුල භාවිතන්නේ ප්ලැසිඩස් හවුස් කියන භාව ක්‍රමවේදය භාවිතයි. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඒතර ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂ ඉතිහාසය සෑහෙන්නේ නෑනේ. එතකොට ඊට පස්සේ භාව 12න් කියවෙන ආපුහම මෙයා කෑවේ නැත්තම් බත් එක ඇතුළට දාන්න. ආදේශවල. Recording stopped. Recording in progress. මේ සිග්නල් ගැටලුවක් වුණා මෙහෙම මොකක් කරේ. ඔයාලට එනවද මම කියන්නේ හරි නේද? ගැටලුවක් නැහැනේ. නෑ සර් හරි. දැන් ඇහෙනවා සර්. ඔව් නේද? හරි. එතකොට මම ඔයගොල්ලන්ට කියමින් හිටියේ අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන දේවල් මේ පාඨමාලාව තුල right. ඔයගොල්ලන්ට මොනවාරි මේ මම කතා කරන අතරේ මොනවාරි ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන දෙයක් ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ඕනම ගැටලුවක් අහලා දැනගන්න निराකරණය කරගන්න පුළුවන්. ඉන්න මේ එක්කෙනෙකුට ලින්ක් එක ගිහලා නැහැ කියලා. හරි. එතකොට භාව 12න් කියවෙන කරුණු සහ අදාළ මාතෘකාවට අනුව භාව භාවිතා කරන ආකාරය. ග්‍රහයන්ගේ ස්වභාවය, කාරකත්ව සහ ග්‍රහයන්ගේ නිවේදන අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. එතකොට රාශිය හැඳින්වීම, රාශිවල ස්වභාවය සහ නිවේදන, රාශිවල තියෙන යම් යම් නිවේදන. එතකොට ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය තුල රාශි කේන්ද්‍රය සහ භාව කේන්ද්‍රය අපි භාවිතා කරන්නේ කොහොමද? මොකද
ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය තුල වැඩිපුරම භාවිත වෙන්නේ ක්‍රිෂ්ණමූර්ති කේන්දරය. ඒක රාශි කේන්දරෙත් යම් යම් අවස්ථාවල භාවිත කරනවා. ඒ භාවිත කරන්නේ මොකක් නිසාද කියන එකත් අපි මම ඔයගලන්ට කියලා දෙනවා. භාවාධිපති තැන්පත් ස්ථානය අනුව ලැබෙන ප්‍රතිඵල. ඒ කියන්නේ යම් යම් ස්ථානවල ඔයගොල්ලෝ දන්නවා දැන් ඵලයේ මේ ලග්නාධිපති 4 වෙනිට ගිහලා ලග්නාධිපති 10 ඉන්න ලග්නාධිපති 8 ඒ වෙලින් ලැබෙන ප්‍රතිඵල ගැන අපි කතා කරනවා. ග්‍රාහයන්ගේ සංයෝග. ග්‍රාහයන් සංයෝග වෙලා හිටියම ඒ වෙලින් මොනවද අපිට ලැබෙන ප්‍රතිඵල. ක්‍රිෂ්ණමූර්ති භාව නිවේදන අපි සකස් කරන ආකාරය. එතකොට යම් යම් ස්ථාන වලට අධිපතියන් සහ තැන්පත් වෙලා ඉන්න ස්ථානය අරගෙන අපි ක්‍රිෂ්ණමූර්ති භාව නිවේදන සකස් කරනවා. භාව නිවේදන කියවීම. ඒ සකස් කරගන්නා වූ භාව නිවේදන අපි කොහොමද කියවන්නේ? කොහොමද අපි රීඩ් කරන්නේ ඒවා? ඊට පස්සේ ග්‍රාහයන්ගේ ස්ථාන බල untenanted untenanted කියලා එකක් තියෙනවා. positional status කියලා අපි කියනවා. ඒවා කොහොමද අපි හදන්නේ? එතකොට ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂ වල තියෙනවා සැඟවුණු භාව කියලා එකක්. මේ සැඟවුණු භාව අපි කොහොමද භාවිත කරන්නේ? උදාහරණ සහිතව නිවේදන අපි කියවන්නේ කොහොමද? පුද්ගලයාගේ ස්වභාවය, ගතිගුණ, සමස්ත සෞඛ්‍ය තත්ත්වය, ධනය සහ ධන යෝග, අධ්‍යාපනය, දරුපල සහ ලෙඩ රෝග, විවාහය, රැකියාව, සියලුම කරුණු උදාහරණ සහිතව සිදුවුම් පරීක්ෂාව සහ කාලය. සිදුවීමක් සිදු වෙන කාලය නිර්ණය කරගන්න හැටි. සිදුවීමක් ඇත්තටම අපිට එක සිද්ධ වෙන්න තියෙනවද? දැන් විවාහය නම් අපිට විවාහයක් සිද්ධ වෙන්න තියෙනවද ඇත්තටම? විවාහයක් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒ විවාහය සිද්ධ වෙන්නේ කොයි කාලෙද? එතකොට ඒවා අපි निराකරණය කරගන්නවා. ඊට පස්සේ පාලක ග්‍රහයන් කියලා ඉන්නවා රූලින් ප්ලැනට්ස්ලා. ඕගොල්ලෝ සමහර අය දන්න අයත් ඇති මෙතන. පාලක ග්‍රහය කියන්නේ ග්‍රහය 5 දෙනෙක් ඉන්නවා. පාලක ග්‍රහයන් අපි ඉස්සරහට කතා කරමු. එතකොට ක්‍රිෂ්ණමූර්ති ශනික ප්‍රශ්න ශාස්ත්‍රය. කවුරු හරි ඔයගොල්ලන් ප්‍රශ්නයක් යවම ඒ වෙලේ මේ ප්‍රශ්නෙට උත්තර දීමේ හැකියාව තියෙනවා ඔයගොල්ලන්ට. ශනික උත්තර දෙන ඔව් හරි නෑ හරි කියලා. එහෙම නැත්නම් වෙනවද නැද්ද වෙනවද නැද්ද කියන එක. දැන් කවුරු හරි හෙට විභාගයක් ලියනවා. ඒ අම්මා ඇවිල්ලා අහන ඔයගොල්ලන්ගෙන් දරුවා විභාගය දරුවට පාස් වෙයිද ෆේල් වෙයිද? එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් මේකට උත්තර දෙන්න හැකියාව තියෙනවා ඔව් හරි නෑ හරි කියලා. එහෙම නැත්නම් මොනවාරි දෙයක් ගැන රස්සාවක් ගැන කවුරු හරි හැවුවොත් එහෙම රස්සාව ලැබෙන කාල සීමාවලත් ඒවට ඔයගොල්ලෝ කොහොමද වැඩ කරන්න කියලා කියනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්ති හොරරි ශාස්ත්‍රය කියලා එකක් තියෙනවා. ඒකට අපි අංකයක් කරගන්නවා. අපිට කතා කරන කෙනාගෙන් අපිට ඒක සම්බන්ධ වෙන කෙනා. නැත්නම් ඔයගොල්ලෝ ළඟට කේන්දරයක් බලන්න එන කෙනාගෙන් හරි ඕගොල්ලන්ට දුරකථන ඇමතුමකින් හරි ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ගෙන්. ඒ ප්‍රශ්නෙට අදාළව ඔයගොල්ලෝ ඒගොල්ලන්ගෙන් අංකයක් අරගෙන ඒ අංකයට අදාළව කේන්දරයක් හදලා ඒකට පිළිතුරු දෙනවා. හරිද? ඒකට අපි කියන හොරරි කියලා. ඊට පස්සේ මේ ග්‍රාහයන්ගේ අසුබ දෘෂ්ටි මේ හිට් තියරි එක ඔයගොල්ලන්ට මම කියවන ඔයගොල්ලන්ට මේක ලංකාවේ කොහොක්වත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ මේ හිට් තියරි එක. හරිද? ඒක නම් මේ පන්තිය තුල විතරයි ඔයගොල්ලන්ට හිට් තියරි එක ඉගෙන ගන්න. ඔයගොල්ලන්ට ඉගෙන ගන්නකොට තේරෙයි මේ වල තියෙන මේ වැදගත්කම මොකක්ද කියන එක තේරෙයි. හරිද? ඒතකොට ජන්ම වේලාව සංශෝධනය කරන එක birth time rectification පියවර 4 වෙන ආය කියලා එකක් තියෙනවා 4 step theory. ඒකත් අපි මේකෙදි මම ඔයගොල්ලන්ට උගන්වනවා. මේ ක්‍රිෂ්ණමූර්තියට අදාළ ඒවා. ඊට පස්සේ බිර්ගුනන්දි නාඩි සංයෝග 150 200ක් විතර දෙනවා. මම අනිවාර්යයෙන්ම දෙනවා. දැක්ක ගම ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ ජන්මියා කොයි වගේ කෙනෙක්ද කියලා. ඒක මම මේ පන්තියට අමතරව කරන දෙයක්. මේ පන්තියට අදාළ එකක් නෙමෙයි ඒක. නමුත් ඒක කරනවා. උදාහරණ කේන්ද්‍ර පරීක්ෂාවක් අපි කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ කේන්දර ඔයගොල්ලෝ පිටින් ගෙන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කේන්දර ඕගොල්ලන් විසින් ඉදිරිපත් කරන කේන්දර වලට අපි බලමු. අපි ඔක්කොම කවද මේ පන්තියේ අවසාන හරියේදී මාස දෙකක් විතර අපි පලාපල ගේනවා. ඕගොල්ලෝ විසින්ම තමයි පලාපල කියන්න ඕනේ කේන්දර වලට. එතකොට උදාහරණ කේන්දර ප්‍රතිකර්ම සහ පිළියම් කොහොමද ප්‍රතිකර්ම කරන්නේ මේවට. එතකොට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල යంత్ర මන්ත්‍ර ගුරුකම් කියලා දීලා නැහැ. ප්‍රතිකර්ම කියන්නේ කේන්දරයේ තුලින්ම අර අපි ඒ තුලින්ම අපි නිර්මාණය කරගන්නා වූ දෙයකින් තමයි ප්‍රතිකර්ම කරන්නේ. ඒවා අපි ඉස්සරහට ඕගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙනවා. හරිද? එතකොට ප්‍රතිකර්ම සඳහා ග්‍රහ දාන. ග්‍රහයින්ට අදාළ වස්තු දානය කිරීම තුලින් අපිට අපේ අකල උපද්‍රව නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් අපි ඉගෙන ගන්නවා මේ පන්තිය තුලදී. ඊට පස්සේ ප්‍රතිකර්ම සඳහා භාවිතා කරන්නේ කොහොමද? බාධක සහ අපලිපත් කර ගැනීමට මැනික් ප්‍රතිකර්ම. හරිද? මැනික් ප්‍රතිකර්ම කරන්නේ කොහොමද? අපි ඒ ටික ඔක්කොම මෙන්න මේ කරුණු කාරණා ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මීට අමතරව මම ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් කියලා දෙනවා මේ පන්තිය තුල. ඒතර ඔයගොල්ලන්ට මොනවාරි ගැටලුවක් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් මොනවාරි දැනගන්න තියෙනවා නම් පන්ති ඉදිරි වැඩ කටයුතු ගැන මොනවාරි දෙයක් ඔයගොල්ලන්ට තියෙනවා නම් අහන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක් අහන්න. ශාස්ත්‍රය ගැනත් කියදෙනවා. මොකද මහත්තයා? ක්‍රිෂ්ණමූර්ති නැකත් ශාස්ත්‍රය. ඔව් නැකතුත් අපිට නැකත් මම මේකට දාලා නැහැ උනාට මම නැකත් කියලා දෙන්නේ නැහැ ගැටලුවක් නැහැ. හොඳේ? නැකත් කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඔව් අපි නැකතුත් ඉගෙන ගමු. නැකත් මූර්ත අද නැටි ඒවත් අපි ඉගෙන ගමු අනිවාර්යයෙන්ම. මට ඒක මේකට දාන්න අමතක වෙලා තියෙනවා. නැකත් කරන හැටි. හරිද? එතකොට දැන් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල ඇත්තටම ඔව් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල
අපි අර පරාසරේ වගේ අර ධර්ම කර්මාධිපති යෝග එතකොට පංචමා පුරුෂ යෝග මේ වගේ යෝග බලන්නේ නැහැ අපි. හරිද? එතකොට නවාංශක බලන්නේ ඒ වගේ දේවල් මේක තුල නැහැ. මේක ඇවිල්ලා හරි සරල ක්‍රමවේදයක්. ඒ කියන්නේ අංක විද්‍යාවට. ඒ කියන්නේ මේකට සමහරු කියනවා ක්‍රිෂ්ණමූර්ති නියමරොලොජි කියලා. ඒ කියන්නේ අංක විද්‍යාවට සම්බන්ධයි මේක. අංක විද්‍යාවට සම්බන්ධ කරලා තමයි මේක ගොඩක් වෙලාවට මොකද අංක වලින් තමයි අපි පලාබල කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේෂ ලග්නයක් ගත්තොත් එහෙම කුජ කියන්නේ එකාටාධිපති නේද? එකාටාධිපති. එතකොට අපි හිතමුකෝ කුජ කුජ නිකන් හරි 6 වෙනිට කියලා දැන්පත් වෙලා ඉන්නවනම් 1 6 8 එන්නේ එතකොට කුජගෙන්. එතකොට ඒ අංක තුනෙන් තමයි පලාපල කියන්නේ. එතකොට ඒ කුජ කාටද නැකත් අධිපති වුණොත් නිකන් හරි අනිවාර්යයෙන්ම යාට අපි කියමු ලග්නාධිපතිගේ ලග්නේ උපාධිපති අපි උපාධිපති විභාවිතා කරන්නේ. මේ උපාධිපති නැකත කියන එක හරීම මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුළ බොහොම වැදගත් දෙයක්. එතකොට මේ කරුණු ටික එතකොට ඒ උපාධිපති දැන් අපි කියමු නිකන් හරි මම අර කිව්වා දැන් ඔයලන්ට දැන් මේෂ ලග්නයක් ගත්තොත් 1 අටාධිපති කුජ. ඒතර කුජ ඉන්න 6 වෙනි තැම්පත් වෙලා හිටු ක්‍රිෂ්ණමූර්ති භාවකේන්ද්‍ර. එතකොට 1 6ට කුජගෙන් එනකොට කුජ නිකන් හරි ලග්නේ උපාධිපතිට නැකත් අධිපති වුණොත් එහෙම එයාට ජීවිතේ කවදාද දවසක පුංචි නිමි ටිකක් කතන්දරයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දරුණු රෝගයකට හරි එහෙම නැත්නම් අනතුරකට හරි මොකක් හරි මුහුණ දීමේ හැකියාවක් එනවා. එතකොට අපිට තියෙනවා ඒවට ඒව වේලපයින් අපි අඳුරගත්තොත් දැන් ඕගොල්ලන්ගේ ගෙදර කෙනෙක් හරි ඕගොල්ලන්ගේ අවුරුද්ද දැන් මොන් කේන්දරවල මොකක් හරි තියෙන්න පුළුවන් නේ. කාගේ හරි එහෙම දෙයක් ඕගොල්ලන්ට තිබුණොත් ඕගොල්ලෝ දැක්කොත් ඒව ඕගොල්ලන්ට ප්‍රතිකර්ම කිරීමේ හැකියාවක් තියෙනවා. අවම කරන්න අපිට නැති කරනවා කියලා මට කියන්න බෑ. ඒව අවම කරන්න පුළුවන්. අපි කියමුකෝ ලොකු දෙයක් වෙන්න තියෙන එක සාමාන්‍යයෙන් චූටි දෙයකින් අපිට යන්න විදියට වැඩේ කරන්න පුළුවන් විදියට මේ භාවිතා කරලා අපිට පිළියම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? එතකොට අපි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය සම්පූර්ණම නිර්මාණය වෙලා තියෙන උපාධිපති මත. දැන් අපි දන්න පරාසර ක්‍රමයේ තුල රාශි කේන්දරයේ අපි බලනවා බැලුම් ලග්නාධිපතිය තමයි මූලික කරගන්න. මේ ලග්නේ ලග්නාධිපතිය. එතකොට භාවයේ අධිපති. දැන් අපි කියමුකෝ මේෂ ලග්නයක් ගත්තොත් දෙවෙනි භාවයේ සිකුරුට අයිති වෙන්නේ. එතකොට සිකුරු දෙවෙනි ධනස්ථානාධිපති සිකුරු කියලා සිකුරුගෙන් තමයි ධනය ගැන බලන්නේ අපි. එතකොට මෙතන එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මෙතන වෙන්නේ මේ හැම භාවයකටම උපාධිපති කෙනෙක් ඉන්නවා. හැම භාව 12ටම උපාධිපතිලා 12 දෙනෙක් ඉන්නවා. මේ උපාධිපතිලා අරගෙන උපාධිපති නැකත් අධිපති හරහා තමයි පලාපල කියන්නේ. ඉතින් අපි ඒව ඉස්සරහට ටික ටික ඉගෙන ගන්නවා. දන්න අය පොඩි ජ්‍යොතිෂ ගැන දැනුමක් තියන අය මෙතන ඉන්නවද? පරාසරයෙන් ඉගෙන ගත්ත අය ඉන්නවද? හරි. එතකොට අපි ජ්‍යොතිෂය දැන් මෙන්න මේ කරුණු පහ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කරුණු පහක් මෙන්න මේ ප්‍රධානම කරුණු පහක්. හරිද? ඔයගොල්ලෝ අවශ්‍ය නම් පොඩි නෝට් එකක් මේක දාගන්න. හරිද? මේක ලියාගෙන තියාගන්න. මේක අනිවාර්යයෙන්ම පාඩම් කරන්න. මේක තමයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුළ බේස් එක. හරිද? අංක 1 සෑම ග්‍රහයකම සිය නැකත් අධිපතිගේ ඵලය දීමට බැඳී සිටිනවා. එහෙනම් දැන් ඔයගොල්ලෝ බලන්නකෝ. දැන් අපි පරාසර ක්‍රමවේදය තුල ජන්මගතක් පරීක්ෂා කරනකොට අපි කියමුකෝ ගුරු ඉන්නවා උච්ච වෙලා අපි කියමු 4 වෙනි ඉන්නවා 4 වෙනි ගුරු 4 වෙනි සාමාන්‍ය හිටියොත් ගෙදරින් පිටවීම වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද විදේශගත වීම වගේ දේවල් මොනවාරි දුර රක්ෂාවට යනවා වගේ දේවල් වෙන්නත් පුළුවන් ගුරු 4 ඉන්නකොට. ඒක නිකන් ඒව මම පස්සේ මේ අපි අර යෝග ගහින් ගැන කතා කරනකොට මම ඔයගලන්ට ඒව කියලා දෙන්නම්. හරිද? එතකොට ගුරු 4 උච්ච වෙලා ඉන්නකොට ලග්නේ මොකද්ද වෙන්නේ? කියන්න බලන්න කවුරු හරි. ඉක්මනට කියන්න. මේෂ ලග්නේ නෙවෙන්නේ. හරි. එතකොට මේෂ ලග්නයක ගුරු 4 වෙනි උච්චයි. ගුරු කියන්නේ 9 12 අධිපතිනේ. මේෂ ලග්නයකට ගුරු කියන්නේ 9 12 අධිපති 4 වෙනි උච්ච වෙලා ඉන්නවා. එතකොට 4 වෙනි අධිපති 9 වෙනි උච්ච වෙලා ඉන්නේ කොහොමද? ත්‍රිකෝණ ස්ථාන අධිපතික 4 වෙනි උච්ච වෙලා ඉන්නවා. රයිට්. දැන් එතකොට 12 අධිපති වෙනවා. 12 නුත් පොඩි කතන්දර ටිකක් තියෙනවා. එතකොට 4 වෙනි අධිපති දැන් 9 12 අධිපති 4 වෙනි තැන්පත් වෙනවා කියන ගේකට මුදල් වීදම් කරනවා වගේ හැකියාවක් එයාට තියෙනවා. මොකක් හරි ගයක් දොරක් හදාගැනීමේ හැකියාවක් එයාට අනිවාර්යෙන්ම තියෙනවා. මොකද 12 වෙනින් කියන්නේ වියදම් ගැන පාඩු ගැනත් කියවෙනවා. එතකොට දැන් ඔන්න ගුරුගේ දසාවක් යනවා. ගුරුගේ දසාවක් යනකොට දැන් පලාපල කියනවනේ කට්ටිය. පලාපල කියනකොට කියනවා දැන් ගුරුගේ දසාවක් වඩන උච්ච ගුරුගේ දසාවක් කියන්නේ 9 අධිපති වාර ගොඩක් හොඳයි. හරිද? ඇත්තටම හොඳ වෙන්න එපයි. මොකද ගුරු උච්චයිනේ කේන්දරේ. 9 අධිපති උච්ච 9 කියන්නේ ත්‍රිකෝණ ස්ථානයක්. එතකොට ඇත්තටම එහෙම නොවුනොත් එහෙම දැන් ඊට පස්සේ කේන්දරේ බලලා අපි කිව්වට පස්සේ ඔයාට මේ දසාව හොඳයි ආරක කරයි මේක කරයි නැහැ. එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට අපි බලන්න ඕන ගුරු කටක රාශියේ ඉන්නකොට කටක රාශියේ නැකත් තුනක් තියෙනවා. ග්‍රහය 3 දෙනෙකුටයි නැකත් තියෙනවා. පළවෙනි නැකත
ගුරුට අයිති නැකතක් තියෙනවා. ඊට පස්සේ සෙන්සුරුට අයිති නැකතක් තියෙනවා. ඊට පස්සේ බුදුට අයිති නැකතක් තියෙනවා. අපි කියමුකෝ බුදුට අයිති නැකත හිටියා කියලා නිකන් හරි ගුරු. බුද කියන්නේ 3 6 අධිපති. බුද අපි කියමුකෝ 8 හිටියා කියලා. 3 6 8. එතකොට මොකද වෙන්නේ? අර කිව්ව ප්‍රතිඵලෙයිද? එන්නේ නැහැ. තේරුණාද? එතන තමයි අපිට ගැටලුව ඇති වෙන්නේ. එතකොට අර කියන බලාපලයේ මතුවෙන්නේ නැහැ. එතකොට ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා බලනවා එහෙනම් මේ වගේ දෙයක් ඇයි වෙන්නේ? කොහොමද වෙන්නේ? දැන් කියන බලාපල වර්ධිනවා. එතකොට එහෙම බලාපල කියනවා නම් පරාසර ජ්‍යොතිෂ ක්‍රමයේදී වෙනම ක්‍රම තියෙනවා. වර්ග සටහන් තියෙනවා. අෂ්ටක වර්ග තියෙනවා. ඒව භාවිතා කරන්න ඕන බලාපල. ඒව භාවිතා කරන්නේ නැතුව රාශි කේන්ද්‍රي බලලා නිකම් බලාපල කියන්න බෑ ක්‍රිෂ්ණ මේ පරාසර ජ්‍යොතිෂ ක්‍රමයේදී තුල. හරිද? ඒතර ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගලන්නේ අර ගහ දැන් ගුරු කාට හරි නැකත් අධිපති වුණොත් නම් සුපිරි. ඒකට ගුරු කාට හරි නැකත් අධිපති වෙලා අන්නේ ග්‍රහයගේ දසාවක් යනවා නම් අනිවාර්යයෙන්ම අර කිව්ව ප්‍රතිඵල ටික එනවා. තේරුණාද? ඒක තමයි වෙන්නේ. හරිද? ඒ නිසා මෙන්න මේ කරුණු පහ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන. පළවෙනි අංක 1 තමයි සෑම ග්‍රහයකම සිය නැකත් අධිපතිගේ ඵලය දීමට බැඳී සිටි. හරිද? ඕනම ග්‍රහයක් ඵල දෙන්නේ තමන්ගේ නැකත් තමන් ඉන්න නැකතේ අධිපතිගේ ඵල තමයි දෙන්නේ. අය බැඳිලා ඉන්නවා ඒකට. එතකොට මේක වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට අපි කියනවා ග්‍රහය ස්ථාන බල සහිත වූ විට පොසිෂනල් ස්ටේටස්. මේක අපි ඉස්සරහට කතා කරනවා මේක වෙන්නේ කොහොමද වෙන්නේ කියලා මම ඕගලන්ට කියලා දෙන්න. අන්න ඒ වගේ වෙච්ච අවස්ථාවක ග්‍රහය ස්වාධීන වෙනවා තමන්ගේ ප්‍රතිඵලක් දෙන්න. හැබැයි එයා අනිවාර්යෙන්ම නැකත් අධිපතිගේ ප්‍රතිඵල දෙනවමයි. අර අන්ටැනන්ට් දුනොත් ඒ කියන්නේ ස්ථාන බල සහිත වුණොත් එයා ග්‍රහයට හැකියාව තියෙනවා ස්වාධීනව තමන්ගේ ප්‍රතිඵල දෙන්නලා. මේක මතක තියාගන්න සෑම ග්‍රහයකම සිය නැකත් අධිපතිගේ ඵලය දීමට බැඳී සිටි. හරිද? මේක ප්‍රධාන රූල් එකක්. අනිත් එක තමයි ඕනම දෙයක් අපිත් එක්ක ජීවිතේ වෙන්න. විවාහයක් වෙන්න, රැකියාවක් හොඳ රැකියාවක් ලබන්න, අධ්‍යාපනයෙන් සාර්ථක වෙන්න, තරඟ විභාග වලින් ජය ගන්න. එතකොට උසස් වීම් වලට යන්න, විදේශගත වෙන්න, සිරගත වෙන්න, එතන අනතුරක් වෙන්න, ඇක්සිඩන්ට් එකක් වෙන්න, මොනම හරි දෙයක් සිද්ධ වෙන්න ඒ ප්‍රොමිස් එක පොරොන්දුව අපේ ජන්මපතේ තියෙන්න ඕන. ජන්මපතේ පොරොන්දුව තියෙනවා නම් තමයි දසාවන් වලින් ඒවා ඩිලිවරි කරන්නේ. හරිද? දැන් අපි කියමුකෝ පිසා එකක් පීසා එකක් අපි ඕඩර් කරොත් එහෙම ඒක ඩිලිවරි බෝයි කෙනෙක් කියන අවශ්‍ය තැනට ගෙනියනවා. එතකොට ඕඩර් එකක් නැති වුණොත් අර ඩිලිවරි බෝයිට ගෙනියන්න දෙයක් නැහැනේ. නේද? ඕඩර් එකක් ආවොත් ඒ ඕඩර් එක අතරින් දාලා දුන්නොත් තමයි ඩිලිවරි බෝයි ඩිලිවරි කරන්නේ. ඩිලිවරි කරන්න එනකොට යාට ඩිලිවරි කරන්න දෙයක් නැත්නම් යාට ඩිලිවරි කරන්න එතන කොච්චර හොඳ දසාවක් අර අදාළ පොරොන්දුව ප්‍රොමිස් එක නැත්නම් අනිවාර්යෙන්ම කාරණා සිද්ධ වෙන්නේ නැහැ. කාරණාව සිද්ධ වෙනවා නම් අපේ ජන්මපත් තුල අර පොරොන්දුව අනිවාර්යෙන්ම සඳහන් වෙලා තියෙන්න ඕන. ඒක අංක 2. ඊළඟ තුන්වෙනි අංක තමයි කිසිම භාවයක් හෝ ග්‍රහයක් තනිව ක්‍රියා කරන්නේ නැහැ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල. කිසිම භාවයක් හෝ ග්‍රහයක් තනිව ක්‍රියා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ හැම වෙලේම කටයුතු කරන්නේ දැන් ඕනම ග්‍රහයකට උපාධි මේ නැකත් අධිපති කෙනෙක් ඉන්නවා. අපි දැන් ඒක දන්නවනේ. ඕනම ග්‍රහය 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනාටම නැකත් අධිපති 9 දෙනෙක් ඉන්නවා. එහෙනම් එතන දෙන්නෙක් සම්බන්ධයි. ඒ වගේම තමයි ඕනම ග්‍රහයකට උපාධිපති කෙනෙක් ඉන්නවා. එහෙනම් ස්ක්‍රිප්ට් එකක් කියලා අපි ඒකට කියනවා. ස්ක්‍රිප්ට් එකක් තුල ග්‍රහයෝ 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් ග්‍රහය 3 දෙනෙක් තමයි කියලා. එතකොට විවාහය ගැන අපි බලද්දී විවාහය ගැන අපි බලනවා නම් 2 7 11 කියන භාව තුනම සම්බන්ධ වෙන්න ඕන. හරිද? ඒව කොහොමද වෙන්නේ කියන එක අපි දිගටම ස්ත්‍රාත්මක පැහැදිලිව කතා කරනවා. එතකොට කාටද විදේශගත වීමක් සිද්ධ වෙනවනම් 3 9 12 කියන එක එන්න ඕන. කාටද සිරගත වීමක් වෙනවනම් 3 8 12 කියන භාව එන්න ඕන. කාටද හොඳ රැකියාවක් ලැබෙනවනම් 2 6 10 11 කියන භාව එන්න ඕන. මේකට අපි කියනවා house grouping කියලා. මම මේක PDF එකක් හදලා ඔයගොල්ලන්ට දෙන්නම්. එතකොට මෙන්න මේ විදිහට එතකොට තනි භාවයක් කවදාවත් තනිව ක්‍රියා කරන්නේ නැහැ කිසිම භාවයක්. භාව කිහිපයක් එකතු වෙලා සමූහයක් ඇදිලා ගෲප් එකක් ඇදිලා තමයි කටයුතු කරන්නේ. හරිද? ඒක තුන්වෙනි රූල් එක. හතරවෙනි රූල් එක තමයි සෑම භාවයකින්ම 12 වෙනි භාවය අදාළ භාවයේ ඵලය නැති කරනවා. දැන් අපි හිතමුකෝ මේ ලග්න භාවයනේ. හරිද? දැන් මේක ලග්න භාවය අපි දන්නවා. ඒතර මේ ලග්න භාවයේ ඵලය නැති කරන 12 වෙනි භාවය විසින්. ඒ කියන්නේ හැම භාවයකින්ම 12 වෙනි භාවය අදාළ භාවය දැන් දෙවෙනි භාවය ගැන අපි කතා කරනවා. එහෙනම් දෙවෙනි භාවයේ ඵලය නැති කරන්නේ ලග්න භාවය විසින්. හරිද? මේ ලග්නය කියන්නේ පුද්ගලයා, ජන්මියා, උපත, Taman ගැන කියන්නේ මේ ලග්නය තුලින්. එතකොට මේ ලග්නය නැති කරනවා මෙන්න මෙයාගේ ප්‍රතිඵලය. දෙවැන්නේ ප්‍රතිඵලය නැති කරන්නේ ඒකෙන් 12 වෙනි භාවය. දැන් දෙවැන්න මෙතන දෙවැන්නෙන් 12 වෙනි භාවය මේක. මේක ලග්නේ ඵලය. ඒතකොට තුන්වෙනි භාවයේ ඵලය නැති කරන්නේ කවුරුහරි කියනවද පොඩ්ඩක්? තුන්වෙනි භාවයේ ඵලය නැති කරන්නේ දෙවෙනි භාවය විසින්. හරිද? දෙවෙනි භාවය.
ඔව් සෑම භාවයකින්ම 12 වෙනි භාවය අදාළ භාවයේ ඵලය නැති කරනවා. හරිද? එතකොට පස්වෙනි භාවයට ඕනම භාවයකින් දෙවෙනි භාවය අර භාවයට උදව් කරනවා, සපෝට් කරනවා. දැන් මෙයාගේ ඵලය මෙයා නැති කරනවා. හරිද? මෙයාගේ ප්‍රතිඵලය මෙයා නැති කරනවා. හරිද? නමුත් මෙයාට මෙයා සපෝට් කරනවා. මෙයාට මෙයා සපෝට් කරනවා. දෙවෙනි භාවයේ සපෝට් කරනවා හැම භාවයකටම. මෙයාට මෙයා සපෝට් කරනවා. මෙයාට මෙයා සපෝට් කරනවා. මෙයාට මෙයා සපෝට් කරනවා. ඒ වගේ මේ හැම භාවයකටම දෙවෙනි භාවයේ සපෝට් කරනවා. අනිත් එක තමයි ඉෂ්ටමූර්ති පද්ධතිය තුළ 2 11 කියන භාව දෙක. සමහර කාරණාවල් වලට හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. 2 11 කියන භාව දෙක පොදුවේ සුබ භාව දෙකක් හැටියට තමයි ගණන්නේ. 2 11. ඒ වගේ තමයි 8 12 කියන භාව දෙක පොදුවේ අසුබ භාව දෙකක් විදිහට තමයි ගණන්නේ. ඒ කියන්නේ 2 11 සුබවාදීව කටයුතු කරනවා ජන්මියට 8 12 හැම වෙලෙම අසුබවාදීව තමයි කතා කරන්නේ. හරිද? මෙන්න මේ කිව්ව කරුණු පහ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න ඕන. මේ කරුණු පහ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕන. මේක ඔළුවේ තියෙන්න ඕන ඔයගොල්ලන්ගේ. මොකද ඉස්සරහට ඔයගොල්ලන්ට වැඩ කටයුතු කරනකොට හරි පහසු වෙනකොට මෙන්න මේ ප්‍රධාන රූල් පහ ඉෂ්ටමූර්ති පද්ධතිය වලින් මේ ප්‍රධාන කාරණා පහ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳින් ඔළුවට දාලා තියාගන්න ඕන. හරිද? right. එතකොට මේ භාව ගැන විස්තරාත්මකව තව අපි ඉදිරියේදී කතා කරනවා. හරිද? මම නිකන් ඔයගොල්ලන්ට චූටි අඳිනීමක් අද මේ භාව 12 ගැන කියලා දෙන්නම්. හරිද? ඔව් එතකොට භාව 12 ගැන අපි චුට්ටක් හඳුර ගන්නවා. ඒ වගේම භාව 12 ගැන, රාශි 12 ගැන, නැකත් 27 ගැන සහ මෙන්න මේ ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක ග්‍රහය නම දෙනා ගැන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මොකද ග්‍රහයෝන් හැම වෙලේම ඔයගොල්ලෝ පුද්ගලයෝ වශයෙන් දකින්න ඕන අපි. ග්‍රහය කියන්නේ පුද්ගලයෝ, ජීවියෝ. මේ භාව 12 කියන්නේ මේවා වෙනස් වෙන්නේ නැහැ කවදාකවත්. මේ භාව 12 මේ ලග්න භාවය හැමදාම මෙතනමයි. දෙවෙනි භාවය මෙතනමයි. දැන් ඕගොල්ලෝ මට චුට්ටක් කියන්නකෝ මෙතන දැන් ජ්‍යොතිෂය ගැන පොඩ්ඩක්වත් දැනුම නැති අය ඉන්නවද කියලා මට කියන්නකෝ ඉස්සෙල්ලාම. මට පොඩ්ඩක් කියන්නකෝ කතා කරන්න හැමෝම. ටිකක් දැනුම තියෙනවා සර්. ටිකක් දැනුම තියෙනවා සර්. හරි. ටිකක් දැනුම තියෙනවා සර්. තියෙනවනේ. හරි. එතකොට මේ පොඩි ටිකක් දැනුම තියෙන රාශි භාව ගැන අවබෝධයක් තියෙනවා නේද? ග්‍රහය ගැන අවබෝධයක් තියෙනවද ටිකක් හරි? ඔබතුමාට. කවුද මේ මහත්තයා? උදේ ශාන්ත. ඔව් සර්. ඔව් සර්. ඔව්. තව කවුද මං අහන්නේ ජ්‍යොතිෂය ගැන පොඩ්ඩක්වත් දැනුම නැති කවුරු හරි ඉන්නවද මේ පන්තිය තුල? මට අනිවාර්යයෙන් මේගොල්ලෝ කතා කරන්න. එහෙම කෙනෙක් නැද්ද? මේ රණතුංග මහත්තයාට ජ්‍යොතිෂය ගැන දැනුමක් තියෙනවද සාමාන්‍යයෙන් හරි? ටිකක් තියෙනවා සර්. හරි. right. ටිකක් එහෙම තියෙනවා. එතකොට හේසමිස්ට එතකොට සද්දමිස්ට හරි. අපේ විජේකෝන් මහත්තයා ඉන්නවද? ඔව් තියෙනවා සර්. මේ ආරාසර ජෝතිෂය ගැන නෑ, චේතුමූර්ති ගැන නම් ටිකක් හරි දන්නවා. ටිකක් දන්නවා. බොහොම හොඳයි. හරි. සේනාධිපති මහත්තයාට ගැටලුවක් නැහැ නේද? සේනාධිපති මහත්තයා. ඔව් කවුද මේ ඒ අකුරින් ඉන්නේ කවුද? ඒ අකුරින් ඉන්නේ කවුද? කවුද නැද්ද? හරි. right. එතකොට ඊට පස්සේ මේ රම්‍යා ඉදිරිසිංහ කියන මිස්ටර් ජ්‍යොතිෂය ගැන දැනුමක් තියෙනවද? රම්‍යා මිස් ඉන්නවද? හරි. කවුද මේ Zoom user කියලා ඉන්නේ? කවුරුත් නැද්ද? හරි හරි. ඊළඟට තියෙනවනේ. මං කියන එක ඇහෙන්නේ නැද්ද? උස ඇහෙනවා. මේ මමත් සර් දැන් ඔන්ලයින් පොඩි කෝස් එකක් කරගෙන යනවා. ඒක සර් කොට දාගන්න පුළුවන්. හරි right. මේ සමුදිත කියන පුතාට පුළුවන් ද ජ්‍යොතිෂ සාමාන්‍ය දැනුමක් තියෙනවද?
ඔව් සර් වෛදික ජ්‍යොතිෂය සම්බන්ධ යම් දැනුමක් තියෙනවා සර්. හරි චමිස්ක පුතාට චමිස්ක මේ Zoom user කියන්නේ කවුද? සර් මම සේනාධීර මට තුට්ටක් දෙන තාම ඉගෙන ගන්නවා සර්. හරි හරි හරි. එතකොට Zoom user කියන්නේ කවුද? right. අනිත් එක තමයි දැන් අපි ඕගොල්ලෝ සියලු දෙනාම අපේ මේ පන්තියට සහභාගී වෙන පන්තිය දිගටම ඉස්සරහට කරගෙන යන අය මේ සතිය කියන්නේ ලබන සතියේ පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ සියලු දෙනාගේම නමයි දුරකථන අංකයයි ඊමේල් ඇඩ්‍රස් එකයි නැවත තනි මැසේජ් එකකින් අපිට ලබා දෙන්න. කොලයක ලියලා අපිට ෆොටෝ එකක් ගාලා ඉවත් කරන නැත්නම් මේ WhatsApp එකෙන්ම ඔයගොල්ලෝ ටයිප් කරලා තනි මැසේජ් එකකින් එවන්න. එතකොට අපිට පහසුයි. ඔයගොල්ලන්ගේ සම්පූර්ණ නමයි දුරකථන අංකයයි ඊමේල් ඇඩ්‍රස් එකයි. මොකද ඔයගොල්ලන්ට මේ වීඩියෝ ලැබෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එක හරහා. YouTube ඔයගොල්ලෝ මේ බලන YouTube එකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ මේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙන්න ඕන. ඒ ඊමේල් ඇඩ්‍රස් එක තියෙන YouTube එකකින් විතරයි ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. හරිද? වීඩියෝ අවශ්‍යයි. වීඩියෝ එක ඉල්ලුම් කරන්න වීඩියෝ එක හැමෝටම ලබා දෙනවා. හරිද? වීඩියෝ බලන්න පුළුවන් ඊමේල් එකට විතරයි. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලන්ගේ මේ පන්තියේ දැන් ඉස්සරහට හරි. එතකොට ඉස්සරහට ඔයගොල්ලෝ දිගටම මේ පන්තියේ රැඳී ඉන්න අය අනිවාර්යයෙන්ම තමන්ගේ සම්පූර්ණ නමයි දුරකථන අංකයයි ඊමේල් ඇඩ්‍රස් එකයි තනි මැසේජ් එකකින් ලබන සිකුරාදා පන්තියට පෙර අනිවාර්යයෙන්ම අපිට ලැබෙන්න සලස්වන්න. හරිද? එතකොට අපිට අපිට පුළුවන් එතකොට ඔයගොල්ලන් මේ ලයිස්තුවකට හදාගෙන අපිට කරගෙන යන්න පුළුවන් වැඩේ. හරිද? ඉතින් අද පළවෙනි දවසනේ. ඒක නිසා මේ සමහර අය ඉතින් මේ බලන්නත් ඇවිල්ලා ඉන්නවත් ඇති කොයි වගේද මේ පන්තිය සිද්ධ වෙන්නේ මොනවද අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නවා. ඉතින් ඕගොල්ලන්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ ගැන ඕගොල්ලන්ට කිසිම සැකයක් හිතන්න දෙයක් නැහැ. හරිද? එතකොට මේ භාව 12න් ගොඩාක් දේවල් කියවෙනවා. හරිද? භාව 12න් මේ භාව කියන්නේ ස්ථිර දේවල්. ස්ථිරයි මේ භාව කොහොමද කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මේ භාව 12. එතකොට මේ භාවයක් කියන්නේ මේ භාව 12 දැන් දන්න අය මේක දන්න අයත් ඉන්නවනේ. මේ භාව 12 කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් ලග්නය කිව්වොත් මේක ලග්නයනේ හැමදාම මේ ලග්නය මේකම තමයි. හරිද? හැමදාම ලග්නය මෙතන, 2 මෙතන, 3 මෙතන, 4 මෙතන, 5 මෙතන, 6, 7, 8, 9, 10, 11, 12. මේ භාව 12 වාමාර්ථව අපි දැනගෙන යනවා. හරිද? ඊට පස්සේ මේ භාව 12ට අනන්‍යතාවයක් නැහැ හැබැයි. නමුත් අනන්‍යතාවයක් නැති වුණාට හැමදාම මේ පළවෙනි භාවයෙන් කියවෙන කරුණු කාරණා ටිකක් තියෙනවා. පළවෙනි භාවය ගැන ජන්මියා ගැන, ජන්මියාගේ පෞරුෂය ගැන, ජන්මියාගේ පෙනුම, ජන්මියාගේ හැසිරීම, ජන්මියා ජීවිතය ලබන තත්ත්වය, සමස්ත සෞඛ්‍ය තත්ත්වය. එතකොට මේ වගේ කරුණු කාරණා රාශියක් ලග්න භාවය තුලින් කියවෙනවා. හරිද? ඒ වගේම තමයි හිස ගැන කියවෙනවා, මොළය ගැන කියවෙනවා, අස්ථි ගැන කියවෙනවා, කොඳු වැට පෙළ ගැන කියවෙනවා ලග්නේ. මොකද මේ අපේ කොඳු වැට පෙළ ආරම්භ වෙන්නේ හිසේ ඉඳගෙන. ඒ නිසා කොඳු වැට පෙළ අයිති වෙන්නේ ලග්නයට. හරිද? ඊට පස්සේ දෙවෙනි භාවයට අපි ආවොත් එimhe දෙවෙනි භාවය ගැන අපි කතාව ධනය ගැන විශේෂයෙන් බලන වත්කම් ගැන කියනවා නේද? අපේ ෆැමිලි එක ගැන කියනවා, කතාව ගැන කියනවා, උගුර ගැන කියනවා, බෙල්ල ගැන කියවෙනවා, මුහුණ ගැන දෙවෙනි භාවයෙන් කියවෙනවා. ඒ වගේ එතකොට ආහාර පද්ධතිය, ස්වර්ණාභරණ වගේ දේවල් ගොඩාක් දේවල් දෙවෙනි මේවා ඉස්සරහට විස්තරාත්මකව කතා කරනවා. තාම මම නිකන් ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට තුන්වෙනි භාවය අපි බාල සහෝදරයන් බලනවා, අසල්වාසීන් ගැන බලනවා, කෙටි ගමන් බිමන් කමියුනිකේෂන් පැත්ත. එතකොට ඔය Facebook WhatsApp පනමන ඔන්ලයින් වගේ දේවල්, ප්‍රවාහන පද්ධතිය, මේ වගේ ගොඩාක් දේවල් අපි තුන්වෙනියෙන් බලනවා. ඉතින් ශ්‍රමය, හැකියාව, සාජි දක්ෂතාවයන් මොන වගේ දේවල්ද ජන්‍ය දක්ෂ, එයා තුල තියෙන දැහැලා තියෙන ඇඟේම තියෙන දේවල් තියෙන්නේ මොනවද? මේ වගේ දේවල් තුන්වෙනි භාවයෙන් අපි බලනවා. හරිද? එතකොට තුන්වෙනි භාවයට අයිති ශරීර කොටස් ගත්තොත් එimhe උරහිස්සා මේ පපුවේ උඩ කොටස තමයි අයිති වෙන්නේ. මේ දෙවෙනි භාවයට මූණ, බෙල්ල කියන කොටස් අයිති. ඒ ඇතුලේ තියෙනවත් අයිති. ඒතකොට බෙල්ල කියලා කිව්වම ඔයගොල්ලෝ දන්නවා බෙල්ල ඇතුලේ තියෙන ඒවා පව දෙවෙනි භාවයට අයිති වෙනවා. හතරවෙනිට આવොත් එimhe අපි මව නිවස, යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල් මේ වගේ දේවල් හතරවෙනි භාවයෙන් කියනවා. අම්ම ගැන කියනවා, සිත ගැන කියවෙනවා නේද? පාලම් ගැන කියවෙනවා, රෙස්ටුරන්ට් ගැන කියවෙනවා හතරවෙනි භාවය තුලින්. ඒ වගේ කරුණු වලින් ගෙදර නිවසේ සාමය, සතුට ගැන හතරවෙනි භාවයෙන් තමයි කියවෙන්නේ. ප්‍රීතිය, සතුට, ගෙදර අයගේ සමගිය ගැන කියවෙන්නේ හතරවෙනි භාවයේ. හතරවෙනි භාවය පිටා වුණොත් ගෙදර සමගියට බාධා ඇති වෙන්න පුළුවන්. එතකොට තේරෙනවද? ඒතකොට ඒ වගේ දේවල් මාව වෙනතොර පපුව සම්බන්ධයි, හෘදය වස්තු සම්බන්ධයි. හෘදය වස්තු පහටක් තියෙනවා.
හතරටත් තියෙනවා මම ඒක ඕගලන්ට පැහැදිලි කරන්නම් ඉදිරියේදී මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා. හරිද? එතකොට මේවට නිත්‍ය කාරකයෝ ඉන්නවා. ඒ නිත්‍ය කාරකත් අපි මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුළ භාවිත කරන්නේ. උනාට මම ඕගලන්ට කියලා දෙන්නම් ඒවා. ඊට පස්සෙන් ගත්තොත් එimhe ඕගොල්ලෝ දන්නවා දරුවන් ගැන, බුද්ධිය ගැන අපි විනෝදාස්ස විදසා කරන සියලුම දේවල්. දැන් අපි කියමු කාගේරි මේ ලග්නාධිපති මේ ලග්නේ අධිපති පස්වෙන්නේ දැන්පත් වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම යා විනෝදයට බර කෙනෙක්. විනෝදෙට පන් වලට අපි කියන්නේ පන් ගන්නවා කියලා. පන් ගන්න බොහොම විනෝදෙට. එතකොට මේ ලග්නාධිපති හතරේ හිටියොත් එහෙම කාගේරි එයා පන් ගන්න නැහැ, පන් වලට කැමති නැහැ. ඇයි? නේද? මෙයා පන් වලට එච්චර ප්‍රිය නැහැ. මොකද පස්වෙන්නෙන් 12 වෙන්න තමයි හතර වෙන්න කියන්නේ. මම කිව්වා ඔයගලන්ට හැම භාවයකම 12 වෙනි භාවය ඒ භාවයේ ඵලය නැති කරනවා. එහෙනම් මිකන් හරි මේ ලග්නාධිපති කාගේරි හතර වෙන්න ඉන්නවා. ඒගොල්ලෝ වැඩි පන් ගන්න අය නෙමෙයි පන් වලට කැමති නැහැ. මොකද මෙයාගේ ප්‍රතිඵලය නැති කරනවා. හතර වෙනි භාවයේදී. ඒතර ඒ වගේ දේවල් තියෙනවා. එතකොට දරුවෝ මම කිව්වා දරුවෝ ගැන කියනවා විනෝදාස්වාදය කරන සූදු දේවල්. එතකොට බුද්ධිමත් බව, ඉන්ටෙලිජන්ට් බව මේ පස්වෙනි භාවය තුල තියෙනවා. ඒතර හයවෙනි භාවය ගොතන ණය සතුරන්, සතුරු කරදර, රෝග පීඩා ආදිය ප්‍රසිද්ධ සතුරන්. අපිට එලිපිට ඇවිල්ලා ගහන අය තමයි මේ 6 වෙනි 12 වෙනි ඉන්න රහස් සතුරා හැංගිලා ගන්නවා. හරිද? ඉතින් 6 වෙනි භාවය තුල ණය තියෙනවා, නඩු හබ, පොලිසිය වගේ දේවල්, සේවාවන් වශයෙන් පොලිසිය වගේ කරන දේවල්. ඒ වගේ දේවල් මෙතනට අදාළයි. මේ වගේ ගොඩාක් කරුණු කාරණා මේවා තියෙනවා. අභියෝග, තරඟ විභාග. මේ 7 වෙනි භාවය ගත්තොත් එහෙම අපේ සහකරු ප්‍රදාන කොට මෙතන සහකරු සහකාරී අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන හවුල්කරුවන් පාර්ශවකරුවන් විරුද්ධ කරන හොරා ගැනත් මේ 7 වෙනි භාවයෙන් කියනවා. දැන් ඔයගොල්ලෝ තත්කාල ශාස්ත්‍රයක් කියම ඉස්සරහට අපි ඉගෙන ගත්තා ඊට පස්සේ ඔයගොල්ලෝ තත්කාල ශාස්ත්‍රයක් බලනවා නම් හොරා ගැන කියන්නේ අනිවාර්යයෙන්ම 7 වෙනි භාවයෙන් තමයි අපි හොරා ගැන කියන්නේ. දැන් අපි කියමු උලන් ගෙදර බඩුවක් නැතිලා. ඔයගොල්ලෝ තත්කාල ගෙදරක් වදලසක බලනවා. බලනකොට අනිවාර්යයෙන්ම මේ 7 වෙනි ආධිපති ඉන්න ස්ථානයට අනුව ඔයගොල්ලන්ට කියන්න පුළුවන් බාන්නේ මොකද්ද, බඩුව තින්නේ කොහෙද, බඩුව ගත්තේ කවුද කියලා ඔයගොල්ලන්ට කියන්න හැකියාව තියෙනවා. තව මම පුංචි දෙයක් ඔයගොල්ලන්ට කියලානේ මේ රාහු කාගේරි දෙකේ දැන් ඔයගොල්ලෝ තත්කාලයක් ගහනවා. තත්කාලයක් ගහපු මොහොතක රාහු නිකන් හරි දෙකේ ඉන්නවා නම් මේක ස්පෙෂල් එක, මේක විශේෂ එකක්. මේ රාහු දෙකේ ඉන්නවා අනිවාර්යයෙන්ම බඩුව හොරකම් කරලා කවුරු හරි හොරෙක් තමයි බඩුව අරන් ගිහලා තියෙන රාහු දෙකේ ඉන්නවා. රාහු හොරාට කාරකයි. හරිද? රාහු හොරාට කාරකයි. ඒව තමයි 7 වෙනි භාවයේ හොරාට කාරකයි. මේ නැති වෙච්ච බඩු ගැන අපි මේ 8 වෙනි භාවයෙන් කියනවා. ඊට පස්සේ මේ 8 වෙනි භාවයේ දැන් මේ භාවවල සරලව කියන්න පුළුවන්. දැන් මේ 8 වෙනි භාවයෙන් ලොක් කරලා තියෙන අඳුරු කාමරය. කාටවත් යන්න බෑ ලොක් කරලා තියෙන්නේ. ඒකයි යතුරු කාගාව තියලා කවුරුත් දන්නෙත් නැහැ. එතකොට ඇතුලේ තියෙන දේවල් කවුරුත් දන්නේ නැහැ. මේ 8 වෙනි භාවයේ තියෙන දේවල් කිසි කෙනෙක් දන්නේ නැහැ. හරිද? මේකේ මොනව වෙනවද මේක ඇතුලේ කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක න අපිට සැලසුම් කරලා කරන්න බැරි දේවල් තමයි 8 වෙනි භාවය තුල ඉතරම තියෙන්නේ. සැලසුම් කරන්න බෑ. අදිසි අඳුරක් වුණා, අදිසි මැරුණා, මොකක් හරි දෙයක් වුණා. ඒ වගේ දේවල් 8 වෙනි භාවය තුල තියෙන්නේ. 8 වෙනි භාවය තුල එතකොට හදිසි අනතුරු, මාර්ග පීඩා, එතකොට ක්‍රොනික් ඩිසීස් කියන්නේ කල්පවතින ලෙඩ රෝග. හරිද? එතන නිදන් වස්තු තියෙනවා, අන්සතු ධනය, මළගිය ඥාතීන්, මේ වගේ ගොඩක් කරුණු. එතකොට ඉන්ෂුරන්ස්, ආදායම් බදු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේ මේ වගේ ගොඩාක් දේවල් 8 වෙනි භාවය තුල තියෙනවා. හරිද? 9 වෙනි භාවය තුල ඔයගොල්ලෝ දන්නවා පියා ගැන කියනවා, දුර ගමන් බිමන් ගැන කියනවා, තමන්ගේ භාග්‍ය වාසනාව පෙරපින් මතුවන ස්ථානය කියලා මෙතනට කියනවා. කියන්නේ පෙරපින් ගැන අපි කියන්නේ 5 වෙනි භාවයෙන්. ඒ වගේම අපිට මේ පින් පළ දෙන ස්ථානය හැටියට ගන්න පුළුවන් මෙතන දුර ගමන් බිමන්, මාර්ගෝපදේශන කටයුතු, අනිත් අයට ගයිඩ් කරන ඒවා. ඒ වගේ දේවල් අපි පූජනීය ස්ථාන, පූජක ස්ථාන වගේ දේවල් 9 වෙනි භාවය තුලින් ගන්න සර 10 වෙනි භාවය කියන්නේ අපේ රැකියාව. හරිද? දැන් මම මෙතන මේ පහලින් දාලා තියෙනවා මේවා. මම ඒව ගත්තේ මම මේ මතකයෙන් ඕගලන්ට කියන්න. අපි ඉස්සරහට මේවා පැහැදිලිව විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු. හොඳේ? හරිද? එතකොට 10 වෙනි භාවය කියන්නේ තමන්ගේ බොස් ගැන කියනවා මේ 10 වෙනි භාවය තුලින්. හරිද? 10 වෙනි භාවයෙන් තමන්ගේ බොස් ගැන කියන ඥාති සම්බන්ධතා හැම මේ භාවයකටම හැම ඥාති සම්බන්ධතාවයක්ම තියෙනවා. බොස් ගැන කියන තමන්ගේ රැකියාව, වෘත්තීය තත්ත්වය ගැන කියනවා, උසස් වීම ගැන, සහ සමාජය තුල ලබන තත්ත්වය. දැන් තව දෙයක් තියෙනවා. දැන් මෙතන මේ 10 වෙනි භාවය දැන් මේ ලග්නාධිපති කාර්යය නිකන් හරි 10 වෙනි භාවයට ඇවිල්ලා මම මේ වගේ චූටි දේවල් ටිකත් ඕගොල්ලෝ මේ කියන අතර කියලා දෙන්නම්. ලග්නාධිපති නිකන් හරි කාර්යය 10 වෙනි භාවයට ආවොත් හරිද? මේ 10 වෙනි භාවයේ තියෙන ඊගෝ එක, අහංකාරකම, උද්දච්චකම. මොකද මිනිස්සු සමහර අය හැමෝටම වෙන්නේ නැහැ එහෙම දේවල්. ඉහළට යනකොට උසස් වීම ලැබනකොට Tamanට මුල අමතක වෙනවා. අහංකාරකම, උද්දච්චකම කියන එක ඔලුවට එනවා. ඔලුවට එනකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ 11 වෙනි භාවයෙන් 12 මොකද්ද? කවුරු හරි කියන්න බලන්න. 11 වෙනි භාවයෙන් 10 වෙනි භාවය. ඔව් 11 වෙනි භාවයෙන් 12 10 වෙනි භාවය. එහෙනම් මේ 11 වෙනි භාවයේ ඵලය නැති කරන්නේ කවුද? මෙයා නේද? එතකොට මෙයා 10 මෙයාගේ ඵලය නැති කරනවා.
නැති කරන්නේ කාවද නැදනේ යාළුවන්ව නැති කරගන්න තමන්ගේ නේද මෙයා මේ ලග්නාධිපති දස වෙන්නට ඇවිල්ලා උසස් වීම ලැබලා ඉහළට යනකොට එයා යාළුවන්ගෙන් දුරස් වෙනවා ඒ වගේ දේවල් තියෙනවා ගොඩක් හොඳේ අපි ඒවා කතා කරමු ඉස්සරහට එතකොට 11 වෙනි භාවය කියන්නේ අපේ සමාජය අපි ඇසුරු කරන සමාජය අපි වටපිටාවේ ඉන්න අය අපේ මිතුරන් වැඩිමල් සහෝදරයන් ලාභ ගැන කියවෙනවා අපේ ඉච්ඡා පූර්තිය සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීම ගැන තමයි 11 වෙනි භාවය තුලින් කියවෙන්නේ හරිද එතකොට 12 වෙනි භාවය ඔයගොල්ලෝ දන්නවා ලාභ මේ පාඩු වෙන ඒවා අපිට ජීවිතේ ඇති වෙන පාඩු එතකොට පසුතැවීම ගැන කියවෙනවා අපි කරන ආයෝජන ගැන වියදම් ගැන නේද හුදකලා වීම ගැන හුදකලා වීම කියලා කියන්නේ අර තමන්ගේ ප්‍රියයන්ගෙන් වෙන්වීම රෝවල්ගත වීම විදේශගත වීම සිරගත වීම සරණාගත කඳුරු වල හිරවීම තවත් කෙනෙක් යටපේ මොකක් හරි දෙයකට දුරස් වෙලා තමන්ගේ ගෙදර අයගෙන් දුරස් වෙලා වෙනත් තැනක ඕනම දෙයක් හැකියාව කර මොනවාරි දෙයක් කරන්න වෙන එකත් අපි 12 වෙනි භාවයෙන් කියනවා නේද ඒකට රෝවල්ගත වීම විදේශගත වීම සිරගත වීම මේ බන්ධනාගාර මේ වගේ දේවල් සරණාගත කඳුරු මේ ඔක්කොම 12 වෙනි භාවයට තමයි අයිති වෙන්නේ සම්පූර්ණම පාඩු ලොස්ට් එක මේ ලග්නේ ලොස්ට් එක තමයි මේ 12 වෙනි භාවයෙන් කියවෙන්නේ. හොඳේ. එතකොට මොක්ෂ ස්ථානය කියලාත් එතනට කියනවා නේද? මොක්ෂය ලබන්න පුළුවන් ස්ථානය කියලාත් 12 වෙනි භාවයට කියනවා. හරිද? එතකොට මොනවාරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න මම මේ කියන අතරේ හොඳේ. අද පන්තිය මම නවත්තනවා මේ තව චූටි වෙලාවකින් මම නවත්තනවා විනාඩි 5-10කින් වගේ මම පන්තින අපි ලබන සතියේ ඉඳන් අනිවාර්යයෙන්ම පන්තිය ආරම්භ කරනවා. ඉතින් ඔයගොල්ලන් සහභාගී වෙන්න කැමති සියලුම අය ඔයගොල්ලන්ගේ නම මම කිව්වා ඔයගොල්ලන්ට තමන්ගේ දුරකථන අංකය නම ලියලා දුරකථන සම්පූර්ණ නම දුරකථන අංකය එව්වාත් ඉන්නවා ඒ කමන් නෑ ඔයගොල්ලෝ හැමදේනම මේ පන්ති දිගටම ඔයගොල්ලෝ සහභාගී වෙලා ඉස්සරහට යන්න කැමති අය විතරක් අනිවාර්යයෙන්ම තමන්ගේ සම්පූර්ණ නමයි දුරකථන අංකයයි මේ ඊමේල් ඇඩ්‍රස් එක ඊමේල් ලිපිනයත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එක තනි මැසේජ් එකකින් ටයිප් කරලා අපිට ලැබෙන්න සලස්සන්න එතකොට සමිස් සේවා සටහන් කරගන්න එතකොට අපිට ඒක ලොකු පහසුවක් වෙනවා ඉස්සරහට අපි වැඩ කටයුතු කරගෙන මුළු මාවුරන් අඳුර ගන්න ඕන අපි අද අපි පළවෙනි දවසේ නිකන් චූටි ආරම්භයක් ගත්තේ ඔයගොල්ලොත් එක්ක අනිවාර්යයෙන්ම ලබන සතියේ ඉඳන් හැමෝම තමන්ගේ වීඩියෝ එකත් ඔන් කරගන්න උත්සාහ කරන්න ඕන මොකද අපි හැම කෙනාම එක්කෙනා දකින්න ඕන අපි කරන්නේ හොර වැඩක් නෙමෙයි කරන්නේ උතුම් ශාස්ත්‍රයක් ඉගෙනන්නේ මේ ඍෂිවරු විසින් අපිට දායාද කරපු දෙවිවරුන් විසින් අපිට දායාද කරපු උතුම් ශාස්ත්‍රයක් ඉගෙනගන්නේ ඕගොල්ලන්ට මේක හොඳින් ඉගෙන ගන්න ලැබෙන්න ඕන අනිත් අයටත් ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ ජීවිතත් සාර්ථක කරගෙන අනිත් අයගේ ජීවිතත් සාර්ථක කරන්න එලි පිළිලි කරන්න ඕගොල්ලන්ට සියලු වාසනා ශක්තිය ධෛර්යය උදා වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා හරිද මෙතන තියෙනවා මම කිව්වා ඔයගොල්ලන්ට මම කතා කරන මේ මාතෘකාවට අදාළව හැමදාම PDF බලාපොරොත්තු වෙන්න එපා ඔයගොල්ලෝ විශේෂ දෙයක් අපි කියමු අපි කවදාද දවසක රැකියාව ගැන කතා කරොත් ඒ රැකියාවට අදාළ දෙනවා. එතකොට අපි ප්‍රශ්න ශාස්ත්‍රය ගැන කතා කරනකොට ප්‍රශ්න තත්කාල ගැන කතා කරනකොට තත්කාල ශාස්ත්‍රයට අදාළව ඒ මාතෘකාවට අදාළව මොනවාරි අවශ්‍ය වුණොත් මම අනිවාර්යයෙන්ම ඔයගලන්ට මේ PDF ලබා දෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ අපි හිතමු බඩුවක් මොකක් කරන දෙයක් ගැන හොයනවා නම් ඒකට අදාළ දේවල් මම ඔයගලන්ට ලබා දෙනවා. හරිද? එතකොට දැන් හොරරි ශාස්ත්‍රය, හොරරි ජ්‍යොතිෂය, ඒ වගේම තත්කාල ප්‍රශ්න ශාස්ත්‍රය කියන්නේ කවුරු හරි ශනිකව ප්‍රශ්න නැතෝ ඕගොල්ලන්ගේ හිතට මොකක්ද ප්‍රශ්නයක් එනවා. දැන් කවුරු හරි ඕගොල්ලන් ගෙදරින් ගියා කවුරුත් එයා තාම ගෙදර ආවේ නැහැ. දැන් අපි කියමු සාමාන්‍යයෙන් දරුවෙක් වුණත් දැන් අපි දන්නවනේ 2:00 3ට ඉස්සෙල්ලා දරුවෙක් ඉස්කෝලේ යරලා ගෙදර එනවා. ඒකට පොඩ්ඩක් දරුවා එන්න 3:00 4 වුණොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මේ දරුවා ප්‍රමාදයි. ඒකට ඕගොල්ලන්ට ඒ වගේද මේක හරියට ඔයගොල්ලෝ ඉගෙනගෙන තිබුණොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් ඒ වෙලේට ශනිකව තත්කාලයක් ගහලා බලන්න මේ දරුවා එන්නේ කීයටද ගෙදර. එනවද? එනවනම් එන්නේ කීයටද? මේ ප්‍රශ්න දෙකට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම උත්තරේ ලැබෙනවා ප්‍රශ්න තත්කාලේ. හරිද? ඊට පස්සේ කාගෙන් හරි ඕගොල්ලන්ට ගැටලුවක් තියෙනවා දැන් අපි කියමු මැච් එකක් ගහනවා කවුරු දෙපාර්ශ්වයක් එකතු වෙලා අංකයක් අරගෙන කවුද දිනන්නේ කියලාත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් තරග විභාගයෙන් ජය ගන්න එක නඩුවකට පැටලලා ඉන්නවනම් මේ නඩුවක් තියෙනවා මේක දිනයිද පරිදිද හෙට තියෙන නඩුව කාට වාසියද ඒ වගේ දේවල් ඕගොල්ලන්ට ගොඩාක් දේවල් මේ ප්‍රශ්න තත්කාල තුලින් කරන්න පුළුවන් හරිද ඒක නිසා දැන් ඔය සිකුරු කියන ග්‍රහය 9 වෙනි භාවයේ කියොත් එහෙම කවුද ඉන්නවද කවුරු හරි සිකුරු 9 ඉන්න කෙනෙක් ඉන්නවද කියන්නකෝ ලැජ්ජ වෙන්න එපා බය වෙන්න එපා මොකද මේ වැරදි දේවල් කියන්නේ නැහැ විශේෂයෙන්ම සිකුරු 9 ඉන්න කාන්තාවක් වුණොත් එහෙම ඒගොල්ලන්ට එයාට අනිවාර්යයෙන්ම ගෑනු ළමයි තමයි බොහෝ දුරට උපදින්නේ පිරිමි ළමයි ඒගොල්ලන්ට බොහොම අඩු වෙනවා දරුපොළ හිටියත් පිරිමි මේ ළමයි හිටියත් ළමයිනුත් බොහෝ දුරට අඩු වෙනවා ළමයි හම්බුණත් හම්බ වෙන්නේ ගෑනු දරුවනේ ඒක ඒගොල්ලන්ගේ පෙර තාපයක් පොඩි මොකක් හරි තියෙන දෝෂයක් එතන
හම්බුණත් හම්බ වෙන්නේ ගෑනු දරුවෝ. ඒ හම්බුණත් සමහර විට ඒ දරුවන්ගෙන් පවා ඒගොල්ලන්ට වෙන්වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකක් හරි දරුවව ඉගෙන ගන්න වෙනත් තැනකට දාලා දුරක නවත්තලා ඒ වගේ දෙයක් හරි සිද්ධ වෙන්නට පුළුවන් බොහෝ දුරට. හරිද? ඉතින් අන්න ඒ වගේ දැන් අපි දන්නවා දැන් 9 ඉන්නකොට තව කතා තියෙනවා. මම පස්සේ මිනිස්සුර ඒවා කියලා දෙන්න ඕගොල්ලන්ට. එතකොට අපි දන්නවා දැන් මේ ග්‍රහය මෙතන හිටියොත් මේ දේ මෙයත් එක්ක වෙනවා. හැබැයි මෙතන තව එකක් තියෙනවා. දැන් අපි කියමුකෝ සිකුරු කාගේ 9 ඉන්න ඕගොල්ලෝ දන්නවා. එතකොට සිකුරු 9 ඉන්නකොට ඕගොල්ලෝ බලනවා දැන් අර සාරම දෙයක් අපිට කියලා දුන්නේ එහෙම දෙයක් මෙයත් එක්ක නැහැනේ. අපි කියමුකෝ ග්‍රහය අංශක 5 ඉන්නවා. දැන් සිකුරු ග්‍රහය 9 වෙනි භාවයේ අංශක 5ක ඉන්නවා. අංශක 5ක කියොත් සිකුරුගේ සම්පූර්ණ බලපෑම තියෙන්නේ පිටිපස්සේ රාශියත් එක්ක. හොඳට මතක තියාගන්න ඕන. හරිද? එයාගේ වැඩිපුර බලපෑම තියෙන්නේ පිටිපස්සේ. මොකද අංශක 5ක ඉන්නේ. රාශියේ එතකොට අපි හිතමු අංශක 25කට එහා පැත්තෙන් සිකුරු ඉන්නවා කියලා 9 වෙනි භාවය. ඒත් සිකුරුගේ මේ බලපෑම 10 වෙනි භාවයට ගිහිල්ලා තියෙනවා. එතකොට අර කියන කරුණු කාරණා නැති වෙන්න පුළුවන්. එහෙම. එතකොට බලන්න ඕන අංශකේ බලන්න. අංශකේ බලලා තමයි උත්තර දෙන්න ඕනේ. පටලවා ගන්න නැතුව අපි උත්තර දෙන්න ඕන. ඒ වගේ දේවල් තියෙනවා. හරිද? ඉතින් අපි අද කතා කරා පැයක් විතර ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට මොනවද කියන්න දෙයක් තියෙනවා නම් කියන්න. මොනවාරි ප්‍රශ්නයක් හරි අහලා දැනගන්න තියෙන දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ මොනවාරි කතා කරන දෙයක් අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් උත්තර දෙන්න. තමන්ගේ මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. මේ සර් මාරණතුංග සර් පන්තියට සම්බන්ධ වෙන්නේ අපි මේ CR පොත් දෙක විතර සර් අපි තියාගන්න ඕන නැත්නම් වෙන මොකුත් ලේඛන මොකුත් අපිට අවශ්‍ය වෙනවද මොන හරි දේවල් මොන හරි දෙයක් අපිට නෑ මාතේ අපිට මොකුත් අවශ්‍ය නැහැ ඔබතුමා තියාගන්න අනිවාර්යෙන්ම CR පොත් දෙයක් මම තියාගන්නකේ මොකද ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට තමයි අපි වැඩිපුර කරන්නේ ක්‍රිෂ්ණමූර්ති හරිද ක්‍රිෂ්ණමූර්ති වලට අමතරව මම ඔයගලන්ට නාඩි කම්බිනේෂන් කියලා දෙනවා නාඩි කම්බිනේෂන් උයි අර ගහයෝ අර සනිකව උත්තර දෙන්න පුළුවන් ඒවා ඔයගලන්ට මේ ළඟ මෙතන හිටියොත් රාහු එකේ හිටියොත් දෙකේ හිටියොත් අන්න ඒ වගේ ටිකක් දැන් සෙනසුරු 3 හිටියොත් එහෙම මොකද්ද දැන් සෙන්සුරු 3ට සාමාන්‍ය ගෙවල් අහල පාල කිට්ටුවෙන් කකුල් දෙක කකුලක් කැඩිච්ච කෙනෙක් ඉන්න පුළුවන්. හරිද? ඒ වගේ දේවල් තියෙනවා. දැන් අපි හිතමුකෝ ඕගොල්ලන්ගේ කෙනෙක් සෙන්සුරු 3 ඉන්නවා. ඕගොල්ලෝ දන්න කෙනෙක්. එයා ගෙදර ගෙවල් ළඟ නැහැ. හරිද? දැන් අපි හිතමුකෝ බුද 3 ඉන්නවකට බුද 3 ඉන්නකොට බුදයි දැන් අපි කාගේ හරි බුදයි කේතුයි 3 ඉන්නවා කියලා ඕගොල්ලෝ හිතන්නකෝ. නිකන් මම උදාහරණයක් ගන්න. බුද කේතු දෙන්නම 3 ඉන්නවා. බුද කේතු 3 ඉන්නකොට ඒගොල්ලන්ගේ ගෙවල් ළඟ අනිවාර්යයෙන්ම ටේලර් ෂොප් එකක් තියෙනවා. කොහේ හරි තියෙනවා. එක්ක ටේලර් කෙනෙක් හරි ඉන්නවා. අලපාල ගෙදරක ටේලර් කෙනෙක් හරි ඉන්නවා. හොඳට බලන්න. එතකොට නිකන් හරි බුද කේතු ඉන්න කෙනෙකුගේ ඒම ටේලර් කෙනෙක් නැත්නම් කේන්දරේ බුද කේතු 3 නැහැ. 100%. 100%ක් බුද කේතු 3 නැහැ. හරිද? එතකොට එහෙනම් මොකද වෙලා දෙන්නේ? එක්ක බුදයි කේතු 4 එන 4ට ඔයගොල්ලෝ බලාපොල කියනවා. බුදයි කේතු 4ට තියනවා. 4 කියන්නේ ගෙදර. ගෙදර තියෙන්න පුළුවන් ටේලර් ෂොප් එකක්. හරිද? එහෙනම් අහනවා එයා කියනවා දැන් ඔයගොල්ලෝ කියන දැන් බුද කේතු 3 දැක්කෝ. දැක්කම ඔයගොල්ලෝ කියනවා මේ මහත්තයා ඕලන් ගේ ළඟ ඉන්නවද මේ ටේලර් ෂොප් එකක් මොකක් හරි දෙනවා ටේලර් කෙනෙක් කරේ. එයා කියනවා නැහැ කියනවා. ඊට පස්සේ ඕගොල්ලෝ එහෙනම් ඔයාගේ ගෙදර තියෙනවද ටේලර් ෂොප් එකක්? රයිට් එයා කියනවා ඔව් තියෙනවා. එහෙනම් කේතුයි බුදයි ඉන්නේ 3 මේ 4 වෙන්නේ. 3 වෙන්නේ නෙවෙයි ඉන්නේ කේන්දරේ. එයා හිතන්නේ දැන් අපිට පේන්නේ 3 ඉන්නවා කිව්වට මෙන්න මේක තමයි කියන පලාවල වර්ධින ප්‍රධාන හේතුව. දැන් ඔයගොල්ලෝ පලාවල කියනවා ඒ කියන පලාවල සමානලට වර්ධිනවා. මමත් කියපුව වැරදිලා තියෙන ඕන තරම්. මොකද මමත් ඉගෙන ගන්න කාලේ අපි අර මේ තරගෙට බලාපොල කිව්ව කාලයක්. හරිද? ඉගෙන ගන්න බෑ හැමෝම. අපි හැමෝම මොකක් හරි මුල ඉඳන් ආපු අයනේ. අපි කවුරුත් මේ උපතින්ම ජ්‍යොතිෂය ඉගෙනගෙන ඇවිල්ලා නැහැනේ. අපි හැමෝම පටන් ගන්නේ මුල ඉඳන්. මමත් මුල ඉඳන් පටන් ගත්තා. 2008 විතර මගේ හිතවත් අක්ක කෙනෙක් කියන මේ පන්ති ඉන්නවත් දන්නේ නැහැ. එයි මා එකට අපි දෙන්න පන්ති ගියේ. ඔය තලවතුගොඩ පැත්තේ ඔය අනුසක්ක කියලා මම පන්ති ඉන්නවද කියලා දන්නේ නැහැ. අනුසක්ක ඉන්නවද? ඉන්නවා මල්ලි. ඉන්නවා. හරි. ඔය ඉන්නේ මාත් එක්ක එකට අපි 2008 ඉඳන් මාත් එකට ජෝතිෂය කරනත් අක්ක කෙනෙක් තමයි දැන් කතා කරේ. එයා දන්නවා මගේ ඔක්කොම විස්තර අපි දෙන්න මාර කට්ටක් කෑව ජෝතිෂය වෙනුවෙන්. ඒ කාලේ ඉඳන්ම මාත් එකටම හිටපු කෙනෙක් තමයි ඔය අනුසක්ක කියලා කියනවා දැන් කතා කරපු අක්කා. හරිද? එතකොට මේ වගේ දේවල් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනේ අර එයා එක කියනවනේ එයා වැරදි කියනවා. එයා කේන්දරේ අපි කියන තැන නැහැ. දැන් අපි කියමු කාගේ සිකුරුයි බුදයි 3 ඉන්නවා. සිකුරුයි බුදයි 3 ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාගේ ඒ පිරිමි කෙනෙක්ගේ කේන්දරයක සිකුරු බුදු 3 හිටියොත් අනිවාර්යයෙන්ම එයාගේ නෝන සෝෆා සෙටියක් ගෙදරට ගේනවා. බුදයි සිකුරුයි හිටියොත් එහෙම සිකුරු හිටියත් ඇති. සිකුරු හිටියොත් ඒක වෙන්න පුළුවන්. හැබැයි බුදාවොත් එහෙම මොකද වෙන්නේ? ඔයගොල්ලෝ කියන්න බලන්න කවුරු හරි. සෝෆා සෙටිය පාට මොනවා වෙන්න පුළුවන්ද? කොල්ල. කොල්ල පාට වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හොඳේ. සෝෆා සෙටිය කොළ පාටට හුරු සෙටියක් තමයි එයා ගේන්නේ. නැත්තම් සිකුරුටයි වයි වර්ණ වගේ දේවල් සිකුරුටයි බුදටයි දෙන්නටම මිශ්‍ර පාටක් තියෙන්න පුළුවන්. හරිද? දැන් ඔය සිකුරු ලග්නේ දැන් මේවා ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේවා.
එතකොට අන්න ඒක නිසා අපි පලාබල කියනකොට හරි ප්‍රවේශම් වෙන්න ඕන. කලබල වෙන්න නරකයි කවදාකවත් කේන්දරයක් දැක්කම මං අර යෝග මේ යෝග තියෙනවා කියලා අපි කවදාකවත් කලබල වෙන්න නරකයි පලාබල කියනවා. එතකොට අපි හරිම විශ්ීමෙන් පලාබල කියන්න ඕන මිනිස්සුන්ට. මොකද අපි මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේ කටයුතු කරන්නේ. අපි මිනිස්සුන්ගේ දෛවයත් එක්ක තමයි මේ කටයුතු. දෛවඥයෝ කියලා කියන්නේ අපිට ඒකයි. හරිද? ජ්‍යොතිෂයේදී කියන්නේ ඒකයි. එතකොට මේක විශ්වයෙන් අපිට ලැබිලා තියෙන දෙයක් මාත් එක්ක සම්බන්ධ වෙන්නත් ඕගලන්ට මොකක් හරි හේතුවක් ඇති. මම ගුරුවරයෙක් වශයෙන් ඕගලන්ට යම් කිසි දෙයක් උගන්වන්න කියලා දෙන්න. මටත් වාසනාවක් තියෙනවා ලෝකෙට ගොඩක් අය දැන් මාත් එක්ක මේ ඕගොල්ලෝ මේ තුන්වෙනි කණ්ඩායම මගේ පළවෙනි කණ්ඩායමේ හිටපු මිස් කෙනෙක් තමයි ශ්‍රද්ධා මිස් කියන්නේ. ඒතර මාත් එක්ක ගොඩක් කල් ඉඳන් ඔය මිස් ඉන්නවා. ඉතින් ලොකු හිතවත්කමක් තියෙනවා ඒගොල්ලොත් එක්ක. ඉතින් ඒක නිසා අපි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ නිකන් නෙමෙයි විශ්වෙන් ලැබිච්ච මොකක් හරි ආශිර්වාදයක් නිසා තමයි ඕගොල්ලෝ මම ගුරුවරයෙක් වශයෙන් ඕගොල්ලන්ට උගන්වන්න මටත් හැකියාව ලැබිලා තියෙන්නේ වාසනාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඉස්සරහට මේ කටයුතු ටික ලබන සතියේ ඉඳන් අපි හරියට පටන් ගමු. මම නිකන් අද අර මේ පන්තිය ඉදිරියට ගෙනියන්න ඕන නිසා මම ඔයගොල්ලන් යම් කරුණු කාරණා ටිකක් කිව්වා. ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න මේ දිගටම මේ පන්තිය අපි යනවාද කොහොමද කියලා. තීරණය කරලා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝට ඉන්න ඕන කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම තමන්ගේ සම්පූර්ණ නමයි දුරකථන අංකයයි ඊමේල් ඇඩ්‍රස් එකයි අපිට තනි මැසේජ් එකකින් අපේ ගෲප් එකට දාන්න ඕගොල්ලෝ හැමෝම. නැත්තම් පුද්ගලිකව දැම්මත් කමන්නේ ගෲප් එකට දානවා නම් ගොඩක් හොඳයි. එතකොට අපිට පුළුවන් ඉදිරියට යන්න වැඩ කටයුතු කරන්න. මම ඉන්නේ පිටරටක. මම සෞදි අරාබියේ ඉන්නේ දැන්ට. මම දැන් ඇවිල්ලා අවුරුද්දක් විතර වෙනවා. තව අවුරුද්දකින් විතර ලංකාවට එන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. එතකොට ලංකාවට ආවට ෆිසිකලි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඉතින් මොකද අපි දන්න දේ අපි පිටට දෙන්නත් ඕන. ඒක තමයි ඉතින් මට විශ්වෙන් ලැබිලා තියෙන දේනේ. හරිද? අපි කොහොමද මේ දැන් අපි දන්නවා දැන් රස්සාව අපි බලන්නේ දසවෙනි භාවයේ. හරිද? එතකොට ඕගොල්ලෝ දැන් බලමු අපි දැන් මෙහෙම දැන් සඳු කාගේ හරි සඳු හතේ ඉන්නවා නම් ඕනම කෙනෙක්ගේ ඒගොල්ලන්ගේ ගෙදර අය ගෙදර හෝ ඥාති පවුල් වල හරි වෛද්‍ය වෘත්තියට එහෙම නැත්නම් මොකක් හරි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට දසවැන්නාධිපති කියන්නේ අපි රැකියාව බලන්නේ 6 වෙන්නත් සම්බන්ධයි. අපි ඉස්සරහට කතා කරනවා ගැන. එතකොට දසවැන්නාධිපති සම්බන්ධ ස්ථානයත් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්න ඕනේ රැකියාවට. එතකොට එහෙම කවුරු රැකියාවක් නොකරනවා නම් අපල කියලා කියන්නේ එතකොට තමයි. අපල. එතකොට ග්‍රහය අපි යූස් කරන්න ඉස්සෙල්ලා අපි ග්‍රහයන් යූස් කරන්න ඕන. පාවිච්චි කරන්න ඕන. කේන්දරයක් දීලා දෙන්නේ නිකන් නෙමෙයි. කේන්දරය කියන්නේ සැලසුම. විශ්ව සැලසුම. විශ්ව හැඳුනුම් පතර තමයි මේ කේන්දරය කියන්නේ විශ්ව හැඳුනුම් පතර. හරිද? එතකොට දැන් මොකද වෙන්නේ? කුජ කාගේ හරි හතේ ඉන්නවා කියලා ඕගොල්ලෝ හිතන්නකො. කුජ හතේ ඉන්නකොට ඔයගොල්ලෝ දන්නා කුජ දෝෂය කියලා එකක් තියෙනවා. දැන් කුජ යම් කිසි ස්ථාන ටික 2 4 7 8 12 මේ වගේ ස්ථානවල කුජ ඉන්නකොට කුජ දෝෂය කියලා අපි කියනවා. හරිද? එතකොට දැන් කුජ හතේ ඉන්නකොට අපි කුජ දෝෂය කියලා කියන ගොඩක් අය කසාද කඩා ගන්නවා. කසාද බය කරනවා. ඔයා කසාද වල කුජ දෝෂය කියන මංගල ග්‍රහ යෝග මේ යෝග කියලා මිනිස්සුන්ව බය කරනවා. හරිද? ඇත්තටම ගොඩක් අය කුජ හතේ ඉන්න අයට මම දැකලා තියෙනවා ප්‍රශ්න ඇති වෙනවා. විවාහ ජීවිතේක රාහු හතේ හිටියත් ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ ග්‍රහය ඔයගොල්ලන් යූස් කරලා මේ කුජට ඕන දේ කුජ කරලා තින්නේ. ඒතර කුජ කියලා දීලා තියෙන දේ ඒක නෙමෙයිනේ. කුජ කියලා තියෙන දැන් කුජ හතේ ඉඳගෙන කුජ දීලා තියෙන පණිවිඩය තේරුම් අරන් නැහැ නේ කවුරුත්. තේරුණාද? ඒ පණිවිඩය තේරුම් ගන්න එක තමයි වැදගත්. ඒත් දසවැන්නාධිපති හතරවැන්නේ ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් ගෙදරින් නම් මොනවාරි රස්සාවක් කරන්න ගෙදරින් නම් කරොත් ඒගොල්ලන්ට දියුණු වෙන්න පුළුවන්. තේරුණාද? ඒතකොට දසවැන්නාධිපති හත්වැන්නේ ඉන්නවා නම් කාගේ මම නිකන් කියන්නේ මේකට තව එක්සෙප්ෂන් තියෙනවා. මේ එක්සෙප්ෂන් වලින් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ වෙන්නේ කියලා. ඒතකොට දසවැන්නාධිපති කාගේ හරි හත්වැන්න තුල ඉන්නවනම් ඒගොල්ලන්ට පුළුවන් ව්‍යාපාරයක් කරන්න. තමන්ගේ පුංචි ව්‍යාපාරයක් ඉස්සෙල්ලාම ඒගොල්ලෝ පටන් ගන්නවා. එතකොට ඒගොල්ලන්ට එහෙම දෙයක් කරොත් ඒගොල්ලන්ට පොඩි හරි ගමන් නැහැ. ගුරු බිස්නස් එකක් කරේ ගමන් මොනවා හරි දෙයක්. ස්ටුඩියෝට හරි ඒගොල්ලෝ පටන් ගත්තා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම දියුණුවටපත් වෙනවා. එතකොට 10 දිල දින පණිවිඩය තේරුම් ගත්තා නම් හරි. එතකොට 10 දිල දින පණිවිඩයට විරුද්ධව කටයුතු කරන්න ගියොත් අපිට අපල කියලා එකක් මේ ලෝකේ නැහැ. අපල හදාගන්නේ අපි විසින්. අපි අපල නිර්මාණය කරගෙන තියෙන්නේ. තේරුණාද? එතකොට අපල නැහැ අපිට මේ සැලසුමක් නෑ. ඔයගොල්ලෝ ගයක් හදනවා නම් කවුරු ගයක් හදනවා ඔයගොල්ලෝ මොකද කරන්නේ? සැලසුමක් අඳිනවනේ ඉංජින නෙට් එක කියලා කීයක් හරි දීලා රුපියල් නේද? රුපියල් දැන් අද කාලේ 15000 20000 වගේ යන්න පුළුවන් ප්ලෑන් එකක් අඳින්න. හරිද? එතකොට ප්ලෑන් එක ගන්දාම ඔයගොල්ලෝ ඒක බාස්තරි කාටද කියලා මේ විදිහට අපිට ගේ හදලා දෙන්න කියලා කියනවා. එතකොට ඊට පස්සේ ඒ විදිහට ගේ හැදෙන්නේ නේද? ගේ හදන්න එක. එතකොට ජන්මපත කියන්නේ තමන් හදන්න තියෙන සැලසුම. ඒ සැලසුම ක්‍රියාත්මක කරන්නේ නැතුව වෙන සැලසුම් ගැන කතා කරලා වැඩක් නැහැ. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ එහෙනම් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ ජන්මපත කියන්නේ නිකන් නෙමෙයි. ජන්මපත කියන්නේ මේ නිකන් මේ අපිට නිකන් දීලා මේ ෂෝ එකට බල ඉන්න දීලා තියෙන එකක් නෙමෙයි. විශ්වෙන් අපිට මේක ලැබිලා තියෙන්නේ නේද? මේ අතේ හස්තරේකා තියෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙනවා. මේ අතේ හස්තරේකා වලින් පණිවිඩයක් දීලා තියෙනවා අපිට. නේද? එතකොට ජන්මපත කියන්නේත් ඒ වගේ එකක්. මොනවද? දේ ලක්ෂණ අරමයද ගොඩක් තියෙනවනේ. නේද? එතකොට මේ හැම තැනකින්ම අපිට පණිවිඩයක් දෙන්නේ. තේරුණාද? මේ පණිවිඩය අපි තේරුම් ගන්න නැතුව
කරනවා. තේරෙනවද? දසවැන්නාධිපති 7 ඉඳලා අපිට පණිවිඩයක් දීලා තිනවා. පණිවිඩය තේරුම් ගන්න අපි කරන්න වෙන දේවල්. තේරුණාද? දැන් ඔය සඳු බෞද්ධට සඳු 7 ඉන්න ඉගෙනගත්ත දේට අනුව වැඩ කරන්නේත් නෑ. ඒගොල්ලෝ සමහරට MBBS කරලා දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගෙන සමහරට බැංකුව වැඩ කරන්නත් පුළුවන්. තේරෙනවද? ඒ වගේ දේවල් තියෙනවා. සඳු 7 ඉන්න අයට ඒ වගේ දේවල් එන්න පුළුවන්. ආලපාල වාමසියක් තියෙන්න පුළුවන්. බෙහෙත් දෙන කවුරු කෙනෙක් ඉන්න පුළුවන්. කවුරු හරි මොකක් හරි දෙයක් ඒ වගේ තියෙන පුළුවන්. සෞඛ්‍ය සම්බන්ධයක් මොනවද සඳු 7 ඉන්නට. හැබැයි සඳු කාගේ 7 දෙන ඔය කියන කාරණාව නැත්නම් යාගේ සඳු 7 නෑ. හොඳට මතක තියාගන්න. පලාවල කියනකොට පරිස්සමෙන් කියනවා. සඳු අංශක 25ට එයා පැත්තකින් ඉන්නවනම් අංශක 5ට අඩුවෙන් ඉන්නවනම් ඔය කියන කතන්දර වෙනස් වෙනවා. හරිද? ඉතින් එහෙනම් අපි මම පන්තිය නවත්තනවාද අපි ලබන සතිය හම්බ වෙනවා. ඕගොල්ලන්ට මොනවද දෙයක් කතා කරන්න තියෙනවා, මොනවද දෙයක් දැනගන්න තියෙනවා, ප්‍රශ්නක් තියෙනවා අහන්න පුළුවන්. අට නේද හැමද තවසම මොකද මහත්තයා? අටට නේද හැම සැරේම? ඔව් අපි හැමදාම මහත්තයා 8ට පන්තිය පටන් ගන්නවා. හරියටම 8ට අපි පන්තිය පටන් ගමු. ලබන සතිය නම් හැම ඉදිරියම ඕගොල්ලන්ගේ පන්තිය 8ට පටන් ගන්නවා අපි. ඒකින්ද 8ට සියලු දෙනා සහභාගී වෙන්න. අනිත් එක හැමෝම තමන්ගේ වීඩියෝ ඔන් කරගන්න, මග බලා ගන්න. උපරිම හැකියාව තියෙන හැමෝම තමන්ගේ වීඩියෝ ඔන් කරගන්න. මම කිව්වා ඕගොල්ලන්ට අපි හොර වැඩක් නෙමෙයි කරන්නේ. අපි හොඳ උතුම් ශාස්ත්‍රය මේ අදාහරන්නේ. රිසිවරු විසින් දෙවිවරු විසින් රිසිවරු කැප වෙලා මාංශ වෙලා අපිට දායද කරපු ශාස්ත්‍රයක් තමයි අපි ඉගෙන ගන්න. උතුම් ශාස්ත්‍රයක් ඉගෙන ගන්න. ඒකින්ද අපි හැමෝම මුණට මුණ ඉඳගෙන අඳුර ගන්න ඕනේ. ඒකට හැමෝම පුළුවන් අය මම කාටවත් බල කරන්නේ නැහැ උන් කරගන්නම කියලා. පුළුවන් අය ඉන්නවනම් තමන්ගේ වීඩියෝ ඔන් කරගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු සලස්ස ගන්න. ඒක බොහොම වටිනවා. හරිද? හරි එහෙනම් වෙන කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ? තව කාටවත් ප්‍රශ්න තියෙන්නේ? සර් සඳු 7 ඉන්නවට මේ පාමසි දිනක ඒ පදනම ඒ කොහොමසයි? අපි පස්සේ කතා කරමු පුතා ගැන හොඳයි. හොඳයි කියලා දෙන්නම් ඒවා. හොඳයි. හරි. ඒව ගැන හොයන්න එපා වැඩි හොඳේ. ඒවා මම මේ කියලා දෙන්න ඒකට දාගන්න පොතක ලියාලා තියාගන්න තමන්ගේ ප්‍රයෝජන උදෙසා පාවිච්චි කරන්න. එකක්වත් ෆේල් වෙන ඒවා නෙමෙයි. 100% ෆේල් වෙන්නේ නැහැ එකක්වත්. හොඳේ. ෆේල් වෙන ඒවා නැහැ. හරිද? පොතක තියාගන්න ප්‍රසිද්ධිය කතා කරන්න යන්න එපා. තමන්ගේ ප්‍රයෝජන තමන්ගේ භාවිතයට දුන්නාට පස්සේ ඕගොල්ලන් කැමත් ඒක මට මුකුත් ඒවට කියන්න බෑ. ඒකින්ද ඒව තියාගන්න පරිස්සමෙන් තියාගන්නවා කොහොක්වත් නැහැ හොඳේ. හොඳයි සර්. බොහොම හරි. ඔව්. අවසරයිද සර්ගේ පන්තිය ගැන වචනයක් කතා කරන්න අපිට? ඔව් කියන්න මිස් අනිවාර්යෙන් කියන්න. මම හිතන්නේ දැන් මේ මාත්‍යා අහුවනේ සර්ගෙන් ඒ ගැන මේ එහෙම කියන්නේ කොහොමද කියලා. අන්න ඒක තමයි සර්ගේ පන්තියේ තියෙන විශේෂත්වය. මම සර්ගෙත් එක්ක අවුරුදු කීපයක්ම ඉඳලා ඇත්තටම මමත් සර්ගෙන් තාම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට මම හිතන්නේ අලුත්ම අත්දැකීමක් මේක මේ වෙනත් ජ්‍යොතිෂ ගුරුවරයෙක් එක්ක සම්බන්ධ වුණාට වඩා ගොඩක් වෙනස් විදිහේ ඒත් මේ ගොඩක් පුදුම හිතෙන විදිහේ අත්දැකීම් ඕගොල්ලන්ට මේ සර්ගේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ලබා ගන්න පුළුවන් කියන එක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මමත් සෑහෙන කාලයක් තිස්සේ මේ ආධාරමින් ඉන්නවා. අපිටත් අලුත් දේවල් සර්ගෙන් දැනගන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හරි වාසනාවන්තයි කියලා සර්ත් එක්ක මේ ගමනේ යන්න සම්බන්ධ වෙච්ච අය. මම සර්ටත් මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච හැමෝටම සුබ පතනවා අලුත් පන්තිය වෙනුවෙන්. බොහොම ස්තුතියි සද්ද මිස්. බොහොම ස්තුතියි. හරි. තව මොනවාරි කවුරු හරි ඉන්නවද කියන්න? සර් මුදුකාන්ට මොන හරි පාවිච්චියක් සිද්ධ වෙනවද කොහොමද? මහත්තයා මෙන්නයි. ඔයගොල්ලන්ට ලැප්ටොප් තියෙන හැමෝටම මම දුරාංගයන් නොමිලේ ලබා දෙනවා. TrueSLogy මම යූස් කරන්නේ ඒක තමයි. මුදල් ගෙවලා ගන්න එකක් නෙමෙයි. ඒක මාළඟ තියෙනවා software එකක්. ඒක මම හැමෝටම දෙනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම ක්‍රිෂ්ණමූර්ති ජෝතිෂය භාවිතා කරනවා, මුදිකාංගයක් භාවිතා කරන්න ඕන. මොකද අපි ළඟ භාව චක්‍ර හදන චක්‍ර නැහැ. හරිද? ඒවා ගොඩක් දැන් මේ පොත්පත් අනම්මන නැහැ හොයාගන්න අමාරු. දැන් භාව කේන්ද්‍රයක් ඕගොල්ලන්ට හදන්න හැටි කියලා දෙන්න පුළුවන් මට. ඒක මහලු ගොඩක් නෙමෙයි. හරිද? හැබැයි භාව කේන්ද්‍රයක් හැදුවට වැඩක් නැහැ. ඒවා අපිට පහසු වැඩ නෙමෙයි භාව කේන්ද්‍රයක් හදනවා කියන එක. මම අපි දවසක් කතා කරමු භාව කේන්ද්‍රයක් හදන්න. මොකද ඔයගොල්ලෝ දැනගන්න එක වටිනවනේ. මම කියලා දෙන්නම්. අතින් ඔයගොල්ලෝ දැන් අපි කවුරුත් ලිතක් භාවිත කරන්න බෑ. ඕනම වැඩකට අපි ලිතක් භාවිත කරනවා. ලිතක් භාවිත කරනකොට අපිට වැඩ කරන්න බෑ. එහෙම නැත්නම් software එකක් use කරන්න ඕනේ ජ්‍යොතිෂය දෙක්ුණා. හරිද? එතකොට ලිතක් භාවිත කරලා කේන්ද්‍රයක් හදන හැටිත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හැබැයි ඒක මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අදාළ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂයට අදාළ එකක් නෙමෙයි. ඒක පරාසර ජ්‍යොතිෂය. නමුත් අපි ඉඩ තිබුණොත් අපි ඒ ගැන කතා කරමු. භාව කේන්ද්‍රයකුත් අපි හදමු. කොහොමද භාව කේන්ද්‍රයක් හදන්නේ? මොනවද හේතු වෙන්නේ භාව කේන්ද්‍රයක් හදන්න? අපි භාවිත කරන්නේ ප්ලැසිඩස් කියන භාව ක්‍රමය. එතකොට ප්ලැසිඩස් අපි භාවිත කරනකොට මහත්තයා
රාශිය අතුරුදහන් වෙනවා. සමහර විට දැන් අපි ඔන්න දැන් මේස ලග්න කේන්දර රාශි කේන්දරේ භාව 12ම තියෙනවා. මේස ලග්න රාශි 12ම තියෙනවා. මේස උසබ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන රාශි 12ම තියෙනවා. නමුත් ඔයගොල්ලෝ ක්‍රිෂ්ණමූර්ති භාව කේන්දරේ බලනකොට සමහරවිට මිථුන රාශියේ ධනු රාශියේ නැහැ අතුරුදහන්. හරිද? එහෙම වෙන හේතුව තමයි ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය තුල භාවිතා කරන්නේ ප්ලැසිඩස් කියන භාව ක්‍රමවේදය. ශ්‍රීපති දැන් මේ ඔක්කොම එක ක්‍රමවේදයක් තියෙන්නේ. නමුත් භාව දැන් ශ්‍රීපති වල භාව මධ්‍යයෙන් භාවය ආරම්භ වෙන්නේ භාවයේ ස්පුටේ. ස්පුටේ භාව මධ්‍ය කරලා තමයි භාවය ආරම්භ කරන්නේ. එතන ඉහළට අංශක 15 15 දාලා භාව ආරම්භක සංදි මධ්‍යම සංදි විරාමක සංදි කියලා තුනක් තියෙනවා. හරිද? ඒතර ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල භාවය ආරම්භ වෙන්නේ භාව ස්පුටේ සිට ඊළඟ භාව ස්පුටේ දක්වා තනි භාවයක්. හරිද? මම මේක ඔයගලන්ට ඩයග්‍රෑම් එකකින් පැහැදිලි කරලා දෙන්නම් ඉදිරියේදී. අපි කරගෙන යනකොට මම පැහැදිලි කරන්නම් මේක අනිවාර්යයෙන් මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට සමහරවල්ලාට භාව දීර්ඝ වුණාම මැද දැන් අපි කියමුකෝ දැන් ඩිස්කස් අපි මේ ප්‍රමාණය දැන් භාවයේ ප්‍රමාණ අංශක 38ක් වෙන භාව තියෙනවා. එතකොට අපි හිතමුකෝ මිථුන රාශිය ආරම්භ වුණා අංශක 2කින්. එතකොට මිථුන රාශිය ඉවරුණා අංශක දැන් මිථුන පළවෙනි භාවය ආරම්භ වෙනවා මිථුන රාශිය අංශක 2කින්. එතකොට පළවෙනි භාවය ඉවර වෙනවා මිථුන රාශියම අංශක 24. තේරුම් ගන්න අංශක 23 22යි එතකොට භාවය තියෙන්නේ. හරිද? එතකොට දෙවෙනි භාවය දෙවෙනි භාවය පළවෙනි භාවය පටන් ගත්තේ මිථුන රාශිය අංශක 2කින්. දෙවෙනි භාවය පළවෙනි භාවය ඉවරුණා මිථුන රාශිය අංශක 24න්. එතනින්ම පළවෙනි භාවය ආරම්භ වුණා. නැවතත් මිථුන රාශියෙම පළවෙනි භාවය ආරම්භ වෙලා කෙලින්ම සිංහ රාශියට යනවා ඊළඟ ස්පුට් අංශක 38යි. මම නිකන් කියන්නේ නේ අංශක 38යි සිංහ රාශිය කෙලින්ම දෙවෙනි භාවයේ ස්පුටේ. හරිද? දෙවෙනි භාවය ඉවර වෙන්නේ සිංහ රාශිය. එතකොට අටක රාශිය නැහැ. අටක රාශිය අතුරුදහන්. ඒකෙන් ජන්මියට වෙන යම් කිසි පොඩි කතන්දරයක් තියෙනවා. ඉතින් ඒව ටිකක් ඇඩ්වාන්ස් වෙනකොට ටික අපි යනකොට ඇඩ්වාන්ස් වෙනවා මේ කතන්දරේ. මම මූලික දේවල් ටික ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කියලා දීලා මේ කෝස් එක අපි ඉස්සරහට මාස 3කින් 4කින් ඇඩ්වාන්ස් කරනවා. ඒ ඇඩ්වාන්ස් කරනකොට මම මේ කතා කියලා දෙන්නම්. ඒතකොට ඔයගොල්ලන්ට තේරුම් ගැනීමේ ශක්තිය හැකියාව තියෙනවා හොඳටම. හරිද? ඒවා ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. රයිට්? තව මොනවාරි කාටද ගැටලුවක් තියෙනවද? සර් මේ මට පොඩි දෙයක් අහන්න ඕන සර්. තාම මම ඔන්ලයින් විදිහට මූලික ජ්‍යොතිෂය ටිකක් කරගෙන යනවා. මේ සර් මේ ගොඩක් ඇඩ්වාන්ස් දෙයක්ද නැත්නම් කොහොමද සර් අරකට කරගන්න පුළුවන් වේද? කවුද මේ ප්‍රශ්නේ අහන්නේ? දිලංගද? ඔව් සර් දිලංග. ඔව්. මොකද්ද පුතා ඔයා අහන්නේ? සර් මම දැන් ඔය ඒ කියන්නේ මූලික දැන් ඔය පරාශර ජ්‍යොතිෂය පිළිබඳ කෝස් එකක් කරගෙන යනවා සර්. තාම පටන් අරන් මාස 2ක් වගේ. දැන් ඔය රාශි ග්‍රහ ටික තමයි යන්නේ. මට දැනගන්න ඕනසේ ඒ කියන්නේ මේක ටිකක් ඇඩ්වාන්ස් වගේ මට හිතෙන හින්දා අරකට එක මට කරගෙන යන්න පුළුවන් වේද නැත්නම් කොහොමද මේකේ මූලික දේවලුත් කියලා දෙනවද ඔක්කොම ටික? මට ඒක දැනගන්න. ඔයා ඒ කරන දේ ඔයා කරන්න. ඒක නවත්ත ගන්න එපා. ඒක හොඳ නැහැ නවත්ත ගන්න එක. ඒක පරාශරයෙන් ඒකත් ඉගෙන ගන්න. හරිද? ඒකත් වල වටිනවා. ඔයා කැමති නම් මේකත් කරගෙන යන්න. මේක ක්‍රිෂ්ණමූර්ති. ඒක ඔයා දන්නවනේ හොඳට මේ කරන්නේ අපි ක්‍රිෂ්ණමූර්ති. ඔව් නෑ මේ මට දැනගන්න මම මාර්ගෙත් තාම මූලික දේවල් ඉගෙන ගන්න හින්දා මේක ප්‍රශ්න නැතුව මට අල්ලගන්න යන්න පුළුවන් වෙනේද කියලා. පුළුවන් අනිවාර්යයෙන්ම ආයේ කොහොමත් එතනත් ඉගෙන ගන්න ජ්‍යොතිෂයනේ. එතකොට ඒ කරුණු තමයි මේකේ තියෙන්නේ. ක්‍රිෂ්ණමූර්ති කියන්නේ වෙනම හැදිච්ච ක්‍රමයක්ද නිම් පුතා. පරාසරයෙන්ම ආපු එකක් නේ ක්‍රිෂ්ණමූර්ති කියන්නේ. ඔය ග්‍රහය නම දෙනයි ඔය භාව 12යි රාශි 12යි නැකත් 27යි මෙතනත් යොස් වෙන්නේ පාවිච්චි වෙන්නේ නේද? ඒකට ඒකෙන් වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඒකින්ද ඔයා කරගන්න. ඒකත් එක්ක මේකත් කරගන්න කිසි ගැටලුවක් වාට සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගේ දැනුම නොලෙජ් එක තව තවත් වැඩි වෙයි. ඒක ඔයාට මේ පන්තියේ ටිකක් ඉස්සරහට යනකොට ඔයාට දැනගන්න ලැබෙයි. ඔයා මෙතනින් ඉගෙනන්න දේවල් කොහොමද කියලා. තේරෙනවද ඔයාලට මම කියන්නේ? මම උගන්වන දේ ගැන මම ගැරන්ට් කරනවා අනිවාර්යයෙන්. තේරෙනවද? හරි සර් thank you. හරි. ඔව්. තව කවුද ඉන්නේ? තව මොනවාරි යන්න දිනවද කාට හරි? තව කවුද ඉන්නේ? හරි එහෙනම් කාටවත් ගැටලුවක් නැහැ කියලා මම හිතනවා. එතකොට එහෙනම් මම පන්තිය අදට නවත්තනවා. අපි ලබන සතියේ නම් නැවත හම්බ වෙමු. මම අර කිව්ව දේ හොඳින් මතක තියාගන්න. මේ ඕගොල්ලන්ගේ පන්තියේ දිගටම සහභාගී වෙලා ඉදිරියට යනවා අනිවාර්යයෙන්ම. තමන්ගේ සම්පූර්ණ නමයි, දුරකථන අංකය, ඊමේල් ඇඩ්‍රස් එකයි එව්පුවාක් ඉන්නවා. කමක් නැහැ එව්පුවා IDයට කමක් නැහැ. ඔයගොල්ලෝ සියලුම දෙනා එවන්න. මොකද අපි රෙකෝඩින් එක හදන්නේ අනිවාර්යයෙන්ම ඒ ඊමේල් ඇඩ්‍රස් එකට බලන්න පුළුවන් විදිහට තමයි රෙකෝඩින් එක ලබා දෙන්නේ. හරිද? ඒක නිසා සියලුම දෙනා පන්තියේ ඉදිරියට දිගටම සහභාගී වෙලා යන අය මට අනිවාර්යයෙන්ම ලබන සතියේ ඉස්සෙල්ලා ලබන සිකුර මේ ඉරිදාට ඉස්සෙල්ලා
ඒ වන්න අනිවාර්යෙන්ම එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම සහභාගී වුණු සියලු දෙනාටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සුබ රාත්‍රී. සරණයි.